ඔයබෝන් ළමයි අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ මූලික ගණිත සීරීස් එකේ කොටස තමයි කතා කරන්න යන්නේ. ඒතර අපි අන්තිමටම දැන් නවත්තලා තිබ්බේ සමීකරණ විසඳීම් වල දෙවෙනි කොටසනේ අන්තිමට කරේ අපි. ඒතර ඒකේ අන්තිමට කතා කරා අපි විචල්යන් තුනක් අඩංගු සමගාමී සමීකරණ විසඳන ආකාරය කතා කරා. හරි. ඒතර ඒකේ මම උදාහරණ එක ගාණක් හැදුවා. හරි. ඒතර අද මම ඒ විචල්යන් තුනක් අඩංගු සමගාමී සමීකරණ ගැටලු කිහිපයක් විසඳලා ඊළඟ සිද්ධාන්තයට යනවා. හරිද? ඒතර අද තියෙන්නේ සමීකරණ විසඳීම කියන කොටස් වල තුන්වෙනි කොටස. එහෙම නැත්නම් මූලික ගණිතයේ කොටස් වල 13 වෙනි කොටස තමයි කතා කරන්න යන්නේ. හරිද? හරි. දැන් මුලින්ම ගාණකින් අපි සාකච්ඡා කරමු. බලන්න. හරිද? අපි අන්තිම කතා කරේ විචල්යන් තුනක් අඩංගු සමගාමී සමීකරණ විසඳන ආකාරයනේ. එතකොට අපි ඒ වගේ ගාණෙන් කතා කරමු මුලින්ම. හරි බලන්න. දැන් මෙහෙම ලියන්න Q කියලා දාලා ප්‍රශ්නයක් ලියන්න. Q කියලා දාලා ප්‍රශ්නයක් ලියන්න. ලියන්න පහත සමගාමී සමීකරණ විසඳන්න. පහත සමගාමී සමීකරණ විසඳන්න. හරි. දැන් මාත් එක්කම ලියන්න. රෝමිලක්කම් එක දාලා ලියන්න 2යි a ඍණ b ධන 3යි c සමානයි 9. ඊළඟට 3යි a ධන b ධන c සමානයි 8. ඊළඟට 4යි a ධන b ධන 2යි c සමානයි 12. මේ තියෙන්නේ විචල්යන් තුනක් අඩංගු සමගාමී සමීකරණ ත්‍රිත්වයක්. හරි. ඊළඟට රෝමිලකම් දෙක දාලා ලියන්න 5යි a ධන 2යි b ධන 2යි c සමානයි 15. ඊළඟට 3යි a ඍණ b ඍණ c සමානයි ඍණ 2. ඊළඟට 5යි a ධන b ධන 2යි c සමානයි 13. හරි. හරි. දැන් මේ විචල්යන් තුනක් අඩංගු සමගාමී සමීකරණය විසඳන්න බලන්න. වීඩියෝ පෝස්ට් කරලා තනියම උත්සාහ කරන්න. කියන්නේ වීඩියෝ එක ස්ටොප් කරලා තනියම උත්සාහ කරන්න බලන්න. හරිද? හරි. බලන්න. බලන්න පළවෙනි එක මොකක්ද අහන්නේ කියලා. ෆෝමියුලා එකේ ෆෝමියුලා එකේ අපිට දුන්න වෙන මෙහෙම එකක්. ෆෝමියුලා එකේ දුන්නේ 2යි a ඍණ b ධන 3යි c සමානයි 9. ඊළඟට 3යි a ධන b ධන c සමානයි 8. ඊළඟට 4යි a ධන b ධන 2යි c සමානයි 12. ඔහොමනේ දුන්නේ. දැන් මේ වගේ සමගාමී සමීකරණ විසඳන්නේ කොහොමද? මුලින් බලන්න මේ මොන වගේ සමගාමී සමීකරණද කියලා. මේ තියෙන්නේ විචල්යන් තුනක් අඩංගු සමගාමී සමීකරණනේ. සමීකරණනේ. එතකොට මේ විචල්‍ය තුන මොකද්ද? A B C. එතකොට මම කලින් දවසේ කිව්වා ඒ කියන්නේ සමීකරණ විසඳීම් වල දෙවෙනි කොටසට කිව්වා මේ වගේ විචල්යන් තුනක් අඩංගු සමගාමී සමීකරණ විසඳන්න සමීකරණ තුනක් දෙන්න ඕන කියලා කිව්වා. එතකොට සමීකරණ තුනක් දීලා තියෙනවා. එහෙනම් මේක විසඳන්න පුළුවන්. හරිද? කොහොමද මුලින්ම විසඳන්නේ? බලන්න. මම මේ සමීකරණ ගන්නවා අංක 1 කියලා. මෙයා ගන්නවා අංක 2 කියලා. මෙයා ගන්නවා අංක 3 කියලා. ඒතර මේ සමීකරණ තුනෙන් අපි සමීකරණ දෙකක් අරන් අපිට කැමති විචල්‍යයක් ඉවත් කර ගන්නවා. ඒතර ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ හිතන විචල්‍ය ඉවත් කර ගන්න පුළුවන් වුණාට කල්පනා කරලා බලන්න ඕනේ මෙතනින් ඉවත් කරගන්න ලේසිම විචල්‍ය මොකද්ද කියලා. හරිද? බලන්න. දැන් ඔන්න බැලුවම පේනවා මේ සමීකරණ තුනේම b ගේ සංගුණක එකයි නෙමෙයි. මෙයාගේ b ගේ සංගුණක ඍණ 1යි. මෙයාගේ b ගේ සංගුණකය ධන 1යි. මෙයාගේ b ගේ සංගුණකය ධන 1යි. හරිද? ඒතර b වලවත් කරන්න ලේසි වගේ හිතනවා. මොකද සංගුණක සමානයිනේ තුනේම. දැන් ඒ වල සංගුණක તો මෙතන 2යි, මෙතන 3යි, මෙතන 4යි. ඒතර වැඩේ සංකීර්ණයි. ඒ ඉවත් කරන්න ගියොත් තියෙනවා. මෙතන ගත්තොත් එහෙම c ගේ සංගුණක මෙතන 3යි c, මෙතන c, මෙතන 2යි c. ඒතර c ගේ සංගුණක දෙකේ වෙනස්. එතකොට ඒකත් c වත් ඉවත් කරගන්න ගියොත් වැඩේ සංකීර්ණයි. ඒක නිසා මට b ඉවත් කරන්න ලේසි. ඒතර මුලින්ම b ඉවත් කරගන්න ගන්න සමීකරණ දෙක මම තමයි 1යි 2යි එකතු කරනවා. හරිද? අපිට කැමති එකක් ගන්න පුළුවන්. දැන් මෙතන 1යි 3යි එකතු කරත් b අයින් වෙලා යනවා. මෙතන ඍණ b මෙතන දාලා b ඍණ b දාලා b අයින් වෙලා b අයින් වෙලා යනවා. 1යි 3යි එකතු කරත් 1යි 2යි එකතු කරත් එහෙමයි. ඒක කැමති එකක් මේ එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ 1යි 2යි එකතු කරන්න පුළුවන් නැත්නම් 1යි 3යි එකතු කරන්න 1යි 3යි එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් 2කින් 3 අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් 3ෙන් 2 අඩු කරන්න පුළුවන්. මොකද 2කින් 3 ඒ කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරොත් එහෙම ඒත් b අයින් වෙලා යනවා. ඒතර ඒ කැමති සුළු කිරීමක් කරන්න පුළුවන්. ඒතර ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ඒතර ඒ ක්‍රම වලින් කැමති ක්‍රමයකට හදන්න පුළුවන්. බලන්න.
හරි. මම මුලින්ම මෙතනින් b ඉවත් කරගන්න බලනවා. එතකොට මම 1 2 එකතු කරනවා. හරිද? එතකොට එක සමීකරණයයි දෙක සමීකරණ එකතු කරනවා. හරිද? එතකොට මෙතන 2යි a ධන 3යි a 5යි a වෙනවනේ. ඍණ b ට ධන b කැපිලා එකතු කරද්දී 3යි c ධන c කියන්නේ 4යි c. සමහරවල් දකුණු පැත්තේ එනවා 9 8යි කීයද 17යි. ඔය විදිහට එනවා. මම මේක ගන්නවා අංක 4 සමීකරණය කියලා ගන්න. හරිද? අන්න ඔය විදිහට b නැති වෙච්ච, ඒ කියන්නේ b ඉවත් වූ සමීකරණ ලබා ගත්තා. ඊට පස්සේ ආයි අපි මේ වගේම b අයින් වෙච්ච සමීකරණ ලබා ගන්න ඕනේ. ඒ ලබා ගන්න කරන්න මෙන්න මේක. දැන් කලින් 1යි 2යි සමීකරණය පාවිච්චි කරේ. ඒතර දැන් අපි පාවිච්චි කරන්නේ 1යි 2යි සමීකරණ දෙකෙන් එකකුයි අර ඉතුරු වෙච්ච තුන්වෙනි සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කලින් පාවිච්චි කරපු සමීකරණ දෙකෙන් එකකුයි ඉතුරු වෙච්ච සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. ඒ දෙක පාවිච්චි කරලා කලින් ඉවත් කරගත්ත විචල්යෙන් ඉවත් කරනවා. ඒ කියන්නේ දැන් මෙතන b ඉවත් වෙච්ච නිසා අර දැන් සමීකරණ දෙක පාවිච්චි කරලා b තමයි ඉවත් කරගන්නේ. හරිද? බලන්න. එතකොට මම දැන් 1යි 3යි පාවිච්චි කරනවා. 1යි 3 එකතු කරත් b අයින් වෙලා යනවනේ. හරිද? ඒ නැත්නම් 2 3ට අඩු කරන්නත් පුළුවන්. කැමති විදිය. ඒ ක්‍රම වලින් ඕනම ක්‍රමයක් පුළුවන්. මම 1යි 3යි එකතු කරන්නම්. හරි? බලන්න. 1යි 3 එකතු කරාම b අයින් වෙනවා. එතකොට ඍණ b ට ධන b අයින් වෙනවනේ. 2යි a ධන 4යි a ගත්තොත් එimhe 6යි a වෙනවා. 3යි c ධන 2යි c ගත්තොත් එimhe 5යි c වෙනවා. 9යි 12යි ගත්තොත් එimhe 21යි. හරිද? මේක මම අංක 5 සමීකරණ කියලා ගන්නවා. දැන් බලන්න. 4 සමීකරණයේ විචල්‍ය වල තියෙන්නේ a සහ c විතරයි. 5 සමීකරණ විචල්‍ය වල තියෙන්නේ a සහ c විතරයි. දැන් ඒතර මොකද්ද මේ? 4 සහ 5 සමීකරණ දෙක වලට ඔයගොල්ලෝ පේනවා ඇති. මේ තියෙන විචල්‍යයන් දෙකක් අඩංගු සමගාමී සමීකරණ කියලා තියෙන්නේ. ඒතර ඒවා විසඳන විදිහම වෙනම කියලා දුන්නා. ඒතර ඒ විදිහට තමයි මෙන්න මේ දෙක විසඳන්නේ. ඒතර විචල්‍යයන් දෙකක් අඩංගු සමගාමී සමීකරණ විසඳන විදිහට මේ දෙක විසඳලා a සහ c හොයා ගන්නවා. ඊට පස්සේ a සහ c හොයාගත්තට පස්සේ ඒ ලබාගත් a සහ c යගයන් දෙක මේ සමීකරණ තුනෙන් කැමති සමීකරණයක ආදේශ කරලා අර කලින් ඉවත් කරගත්ත b වලගේ හොයාගන්න පුළුවන්. හරිද? ඒක තමයි p වල ටික වෙන්නේ. හරිද? බලන් ඉන්නද? මම මේ සමගාමී සමීකරණ විසඳනවා. දැන් ගත්තොත් මෙතන මුලින්ම ඉවත් කරගන්න එපා එකක්. එතකොට මේ a වල සංගුණ මෙතන 5යි මෙතන 6යි. මෙතන c වල සංගුණ 4යි මෙතන c වල සංගුණ 5යි. එතන මෙතන මොකක් ඉවත් කරගත්තත් එකම පියවරට තමයි යන්නේ. ලේසි කියලා එකක් නැහැ. හරි. අමාරු කියලා එකක් නැහැ. ලේසි කියලා එකක් නැහැ. දෙකෙම එකම පියවර තමයි යන්නේ. A ඉවත් කරගත්තා C ඉවත් කරගත්තත්. හරිද? මම මෙතනින් C ඉවත් කරගන්නවා. ඔයාලට කැමති නැහැ A වයින් කරගන්න පුළුවන්. හරිද? දැන් C වයින් කරගන්න C වල සංගුණක සමාන කරගන්න බෑ. එතකොට මෙතන C වල සංගුණක 20 කරගත්තා නම් මෙතන C වල සංගුණක 20 කරගත්තා නම් එතකොට ඒ ලබා සමීකරණ දෙක අඩු කරලා C වයින් කරගන්න පුළුවන් නේ. එතකොට c වල සංගුණ 20 කරගන්න නම් මෙයා කීයෙන් ගුණ කරන්න ඕනද? මෙයාගේ සංගුණ 4 තියෙන්නේ. 20 වෙන්න 5න් ගුණ කරන්න හරිනේ. එහෙනම් 4 සමීකරණය 5න් ගුණ කරනවා. හරිද? බලන්න. 4 සමීකරණය 5න් ගුණ කරනවා. ඊට පස්සේ ගුණ කරාට පස්සේ 4 5 20 එතකොට 20යි c එකක් ලැබෙනවා. එතකොට මෙතනින් ආයේ ධන 20යි c කරගන්න ගත්තොත් එහෙම හරි කීයෙන් ගුණ කරන්න ඕනේ? 5 කියන 5 සමීකරණය. c වල සංගුණක 20 කරගන්න නම් මේ 5 සමීකරණය 4න් ගුණ කරන්න හරිනේ. ඒතර 5 4 20යි. ඒතර c වල සංගුණය 20 වෙනවා. ඒ නිසා 5 සමීකරණය 4න් ගුණ කරනවා. ගුණ කරලා ඒ දෙක අඩු කරන්න හරිනේ. ඔය මෙතන ධන 20යි c එනවා. මෙතන ධන 20යි c එනවා. ඒතර මේ අඩු කරාට පස්සේ 20යි c 20යි c කැපිලා යනවා. හරිද? බලන්න. දැන් සුළු කිරීමේ පියවර සංඛ්‍යාව ටික ටික අඩු කරනවා. දැන් මූලික ගණිතය වල මේ 13 වෙනි කොටසනේ. දැන් ඔයාලා අර මූලික ගණිතේ පළවෙනි කොටස කතා කරනවට වඩා දැන් ඔයාලා සුළු කිරීමේ හැකියාව පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. දැන් නිසා පියවර සංඛ්‍යාව ටික ටික අඩු කර කර තමයි යන්නේ. බලන්න. එතකොට හරි. එතකොට මේ හතර සමීකරණයේ පහෙන් ගුණ වෙද්දී මෙන්න මේ a වල සංගුණයේ පහෙන් ගුණ වෙන. එතකොට 5 රපා 25යි. 25යි a. හරිද? c වයින් වුණා. ඊට පස්සේ ඍණ වෙනවනේ. ඊට පස්සේ ආයි මෙයාගේ වම් පැත්ත ගත්තොත් එහෙම පහ සමීකරණය නුරේ 4යි. එතකොට a වල සංගුණයේ 4න් ගුණ වෙනවා. එතකොට 6 වරක් 4 24යි. එතකොට 24යි a. ඔය විතර ලැබෙනවා. c වයින් වුණානේ අඩු කරද්දි. ඊට පස්සේ සමාන දකුණු පැත්ත ගත්තොත් එහෙම 17 කියනාගේ පහෙන් ගුණ වෙනවා. ඊට පස්සේ අඩු කරන්න ඕනේ 21 4න් ගුණවම ලැබෙනාගේ. දැන් පියවර පැහැදිලිනේ. ඔයාලා දැන් මේ පියවර අඩු කරා කියලා ඒක නොතේරෙනවා නම් ඔයා කල්පනා කරලා බලන්න
මෙහෙම කෙලින්ම ආවේ මොන පියවර සුළු කරලාද කියලා හිතින් කල්පනා කරලා බලන්න. අන්න එහෙම කල්පනා කරාමත් ඔයා ටික ටික පියවර ටික අඩු කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒතර 25 ඒ වලින් 24 ඒ ගියාම ඒනේ. සමානවා මෙතන 17 5 කීයද? 10 5 50යි, 7 5 35යි. හරි. ඒතර 50 35 85යි. ඍණ 21 4 කීයද? 21 4ක් ගත්ත 24ක් 80, 1 4ක් 4 84. එතකොට ඒ සමානවා 85 84 ගියාම එකයි. අන්න ඒ වලගේ හොයාගත්තා. දැන් ඔය හොයාගත්ත ඒ වලගේ 4 හෝ 5 සමීකරණ දෙක ඕනම එක ආදේශ කරලා C හොයාගන්න පුළුවන්. හරිද? මම මෙතනින් 4 සමීකරණ ආදේශ කරන්න. ඒ වලගේ. එතන වඩ කියන්නේ 5 ආදේශ කරන්න පුළුවන්. කොහොම කරත් C වලගේ හොයාගන්න පුළුවන්. හරිද? මම ලියනවා A සමානයි 1 4හි ආදේශයෙන් 4හි ආදේශයෙන් හරි. එතන මෙතන A චිහ්න තැනට එක ආදේශ කරනවා. ඒ වලගේ එකයිනේ. A චිහ්න තැනට එක ආදේශ කරනවා. එතන 5 වරක් 1 ධන 4C සමානයි 17යි. 5 වරක් 1 5යි. 5 ධන 4C සමානයි 17යි. හරි. එතන 4C සමානනවා ධන අවසාන වල මේ පැත්තට ගියා ඍණ 5යි. හරිද? එතන 17න් 5ක් කීයද? 12යි. එතන ඔය විදිහට පියවර අඩු කරලා දානවා මම හරි. නැත්තම් 17 මෙතන ආයි දාලා ආයි ඍණ 5 මෙතනට දාලා ඊළඟ පියවරෙන් ආයි 12 අරන් එහෙම කරන්න ගියොත් අපුඩ පියවර දික් වෙන නිසා පියවර සංඛ්‍යාව අඩු කරගන්නවා. ඒතර C කියන්නේ කීයද? C කියන්නේ දෙපසම 4ෙන් බෙදුවොත් එimhe මේ 4ට බෙදෙන 4 කැපිලා යනවා 12 4ෙන් බෙදුවම 3යි. ඒව නැත්තම් මේ ගුණ කිරීම 4 සාල ලකුණෙන් මේ පැත්තටදී බෙදීම 4ක් එනවා 12 4ෙන් බෙදුවම 3යි. ඔන්න C වලගේ හොයාගත්තා. දැන් A සහ C දන්න. දැන් ඔය ලබාගත් A සහ C අගයන් දෙක මෙන්න මේ සමීකරණ තුනෙන් කැමති සමීකරණයක ආදේශ කරලා අර මුලින්ම ඉවත් කරගත්ත B වලගේ හොයාගන්න පුළුවන්. හරිද? මම එක සමීකරණයක් ආදේශ කරන්නම්. ඔයාලට දෙක සමීකරණ ආදේශ කරලා උත්තරය ගන්න පුළුවන්. තුන සමීකරණ ආදේශ කරලා උත්තරය ගන්න පුළුවන්. මම එක සමීකරණයක් ආදේශ කරනවා. එහෙම පුළුවන්. උත්තරේ වර්ධි නැහැ. ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම ගොඩෙන් ඕනම ක්‍රමයකට පුළුවන්. හරි. මම ලියනවා මෙන්න මෙහෙම. මම ලියනවා A සමානයි 1 C සමානයි 3 එකෙහි ආදේශයෙන් දෙකයි A. හරිද? එතකොට A කියන්නේ එකයි. ඍණ B වලගේ දන්නේ ධන 3යි C කියන්නේ 3යි. සමානයි 9. ඕමනේ තියෙන්නේ. එක සමීකරණයක් ගත්තොත් එහෙම. දෙවරක් එක දෙකයි. 2 ඍණ B ධන 3 වර 3 9යි සමානයි 9යි. එතන එයාට තියෙන 2යි 9 11යි. එතන ඍණ B ධන 11 සමානයි 9යි. හරිද? එතන ඍණ B මේ පැත්තට දාගන්නවා. එතන ධන B වෙනවනේ. ඍණ B සමානව මේ පැත්තට ගියා ධන B වෙනවා. 9 සමානව මේ පැත්තට ආවම ඍණ 9ක් වෙනවා. එතන 11 ඍණ 9 කියන්නේ 2යි. ඍණ B අර පැත්තට ගියා ධන B වෙනවා. එතන B සමානයි 2යි. හරි? දැන් මෙහෙම පුරුදු නැත්තම් මේ වගේ පැත්තට පාට නිකන් අපහැදිලි වගේ නම් කැතයි වගේ නම් B සමාන 2 කියලා මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න A B සහ C අගයන් තුනම හොයාගත්තා. ඒතර විචාරණ තුනක් අඩම සමගාමී සමීකරණ විසඳුවා. හරිද? හරි. දැන් උත්තරේ හරනම් රතු පැණි හරි දාගන්න, වැරදි නම් රතු පැණි හදාගන්න. හරි? එතන මේවා දැන් මම කියන ක්‍රම ගොඩක් තියෙනවා කියලා ඒ ක්‍රම ගොඩෙන් ඕනම ක්‍රමයකට උත්තර ගත්තත් හරි. ඔය අවසන් උත්තර ටික ඔය චෙක් කරන්න. ඒ කියන්නේ A සඳහා 1 ලැබෙන්න ඕනේ. වෙන අගයක් තියෙන්න බෑ. B සඳහා 2 ලැබෙන්න ඕනේ. මොන ක්‍රමයක් පාවිච්චි කරත් A B C සඳහා මේ අගය තුන තමයි ලැබෙන්න ඕනේ. හරි? ඒතර ක්‍රම වෙනස් වුණා කියලා උත්තරේ වෙනස් වෙන්න බෑ. හරිද? හරි. ඒතර හරිය දාන්න වැරදි නම් රතු පැණි ගේ ටික හදාගන්න. දාගන්න වීඩියෝ පෝස්ට් කරලා ටික. වීඩියෝ පෝස්ට් කරලා දාන්න අඩුපාඩු ටික. හරිද ලියාගත්තද? හරි. දැන් බලන්න දෙවෙනි ගාන. හරි. බලන්න දෙවෙනි ගානේ මොකක්ද දුන්නේ කියලා. දෙවෙනි ගානේ ඉතින් දුන්නේ 5යි A ධන 2යි B ධන 2යි C සමානයි 15යි. ඊළඟට 3යි A ඍණ B ඍණ C සමානයි ඍණ 2යි. ඊළඟට 5යි A ධන B ධන 2යි C සමානයි 13යි.
ඕවන දුන්නේ. එතකොට කලින් හැදුවා වගේම ගානක් තමයි තියෙන්නේ. හරි. දැන් තනි උස්සන්න බලනවා වෙලාව අර දැන් ඔය එක ගානක් හැදුවානේ. හරි. දැන් තනි උස්සන්න බලන වෙලාව කරා මේක විසඳන්න. A B C කියන විචල්්‍ය තුනේ අගයන් ටික හොයන්න බලන්න. හරිද? හරි දැන් බලන්න. දැන් මුලින්ම එක විචල්්‍යයක් අයින් කරගන්න බෑ. එතකොට මෙතනින් අයින් කරගන්න ලේසියෙන් විචල්්‍ය මොකද්ද? බලන්න. එතකොට මේකේ විචල්්‍ය දෙකක් එකපාර අයින් කරගන්න පුළුවන් වගේ පේනවා මට. විචල්්‍යම් දෙකක් එකපාර අයින් කරගත්තොත් එහෙම ඉතුරු විචල්්‍යයගේ එකපාර හොයාගන්න පුළුවන්. එතකොට එහෙම පුළුවන් මේ සමගාමී සමීකරණ තිබ්බත් තියෙනවා. ඒ විචල්්‍යයන් තුනක් අඩංගු සමගාමී සමීකරණවල සමීකරණ දෙකක් පාවිච්චි කරලා විචල්්‍යයන් දෙකම අයින් කරන්න පුළුවන් අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම තියෙන්නේ විචල්්‍යයන් දෙකක සංගුණක සමාන නම් විතරයි. දැන් බලන්න ඉන්නකෝ. මම මේකේ මෙයාංක එක ලෙස ගන්නම්, මෙයාංක දෙක ලෙස ගන්නම්, මෙයාංක තුන ලෙස ගන්නම් බලන්න. එතකොට එක සමීකරණය තුන සමීකරණය දිහා බලන්නකෝ. එක සමීකරණයේ ඒ වල සංගුණකයක් 5යි, තුන සමීකරණයේ ඒ වල සංගුණකයක් 5යි. එක සමීකරණයේ C වල සංගුණකයක් 2යි, තුන සමීකරණයේ C වල සංගුණකයක් 2යි. එහෙනම් එක සහ තුන කියන සමීකරණ දෙකේ A සහ C කියන විචල්්‍ය දෙකේම මේ සංගුණක සමාන වෙලා තියෙනවා. එහෙනම් ඒ දෙක අඩු වුණාට පස්සේ අපිට විචල්්‍යම් දෙකම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ සිම්පල් B විචල්්‍යයේ අගය හොයාගන්න පුළුවන්. හරි එතන විශේෂ අවස්ථාවක් ඉඳ ගන්න පුළුවන්. බලන්න. එතනම කරන්නේ එකෙන් තුන අඩු කරනවා. හරිද? එතකොට 5යට 5 යනවා 2යි B ඍණ B කියන්නේ B. 2යි C ඍණ 2යි C කියන්නේ C අයින් වෙලා යනවා. එතකොට 15න් 13ක් ගියාම 2යි. ඔන්න B වලගේ එකපාර හොයාගත්තා. හරිද? දැන් බලන්න. දැන් ඔය ලබාගත්ත B වලගේ මේ සමීකරණ තුනේම ආදේශ ගන්න පුළුවන් මට. හරිද? බලන්න. එහෙම නැත්නම් මෙන්න මෙහෙම පුළුවන්. මේ B වලගේ මට මෙන්න මේ දෙක සමීකරණ. ඒ කියන්නේ කලින් පාවිච්චි කරපු නැති සමීකරණ ආදේශ කරන්න පුළුවන්. මම ආදේශ කරන් ඉන්නම්. හරි. මම ලියනවා B සමාන 2 කියනගේ දෙක සමීකරණය ආදේශ කරනවා. දෙකෙහි ආදේශයෙන් හරිද? එතකොට 3යි A ඍණ B කියන්නේ 2යි. ඍණ C සමාන ඍණ 2යි. මම මේක ගන්නවා. මම ගන්න කලින් මම සුළු කරන් ඉන්න තව ටිකක්. හරි. සමාන ඍණ 2යි කියලා තියෙන්නේ. කොහොමද තියෙන්නේ? මේ ඍණ දෙකම සාලකුණ මෙන්න මේ පැත්තට ගන්න. ඒතර ධන දෙකක් එනවනේ. ඒතර ඍණ 2යි ධන 2 සුළු වුණා එතන බිඳුවක් එනවා. එතකොට 3යි A ඍණ C සමානයි බිඳුවයි. හරිද? මම මේ ගන්න අංක 4 සමීකරණ ලෙස ගන්න. හරිද? දැන් මට A සහ C අඩංගු තව සමීකරණයක් ගත්තා නම් විචල්්‍යයන් දෙකක් අඩංගු සමගාමී සමීකරණ විසඳන ආකාරයට විසඳලා A සහ C හොයාගන්න පුළුවන්. හරිද? දැන් බලන්න. දැන් මම A සහ C අඩංගු තව සමීකරණයක් ගන්නවා. ඒ සමීකරණයම එක හෝ තුන සමීකරණ පාවිච්චි කරලා ලබා ගන්නවා. එක සමීකරණයේ මේ සිම්පල් B වලගේ ආදේශ කරලා A සහ C අඩංගු සමීකරණ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිම්පල් B වලගේ මේ හොයාගත්ත B වලගේ තුන සමීකරණ ආදේශ කරලා A සහ C අඩංගු සමීකරණ ලබා ගන්න පුළුවන්. කැමති විදිය. මම තුන සමීකරණ ආදේශ කරනවා. වට එක සමීකරණ ආදේශ කළා පුළුවන්. හරිද? මම මෙන්න මේ B වලගේ තුන සමීකරණ ආදේශ කරනවා. ආදේශ කරලා A සහ C අඩංගු තව සමීකරණයක් ගන්නවා. හරි. මම ලියන මෙන්න මෙහෙම. මම ලියනවා B සමාන 2 කියනගේ තුනෙහි ආදේශ කරනවා. තුනෙහි ආදේශයෙන් හරිද? බලන්න. එතකොට 5යි A ධන B කියන්නේ 2යිනේ. ධන 2යි C සමානයි 13. ධන දෙක සමානවට මේ පැත්තේ ඍණ දෙකක් එනවා. ඒතර වම් පැත්තෙන් 5යි A ධන 2යි C. 13 දැන් මේ ධන දෙක සමානව මේ පැත්තට ඍණ දෙකක් එනවා. ඒතර 13 දෙකක් ගියාම කීයද? 11යි. හරිද? ඔය විදිහට එනවා. මම මේ ගන්න අංක 5 සමීකරණ ලෙස ගන්න. අන්න. දැන් A සහ C අඩංගු සමීකරණ දෙකක් තියෙනවා. ඒතර විචල්්‍යයන් දෙකක් අඩංගු සමගාමී සමීකරණ විසඳන ආකාරයට 4 සහ 5 සමීකරණ දෙක විසඳලා අපිට A සහ C හොයාගන්න පුළුවන්. හරිද? හරි. දැන් බලන්න. දැන් මෙතනින් A ව දිවත් කරන්න C ව දිවත් කරගන්න. ඒතර අපි ලේසිම කෙනා මුලින්ම බලන්න ඕනේ. දැන් කවුරු ඉවත් කරගෙන උත්තරය ගන්න පුළුවන්. A ව ඉවත් කරගෙන උත්තරය ගන්න පුළුවන්. C ව ඉවත් කරගෙන උත්තරය ගන්න පුළුවන්. හැබැයි සමහර ගණන් වල යම් කිසි විචල්්‍යයක් ඉවත් කරගත්තොත් පියවර සංඛ්‍යාව අඩු වෙන අවස්ථා තියෙනවා. හරිද? බලන්න.
දැන් මෙතන මට පේන හැටියට c වයින් කරගන්න ලේසි. මොකද මෙතන c වල සංගුණකේ ඍණ එකයිනේ. මෙතන c වල සංගුණකේ දෙකයි. එතන මේ හතර සමීකරණය මම දෙකෙන් වැඩි කරොත් එහෙම දෙකෙන් ගුණ කරොත් එහෙම c වල සංගුණ ඍණ දෙකක් වෙනවා. ඊට පස්සේ පහ සමීකරණයයි අර c වල සංගුණකේ ඍණ දෙකක් වෙච්ච සමීකරණය එකතු කරොත් එහෙම ධන 2c ඍණ 2c කැපිලා ගිහලා c වයින් වල a හොයාගන්න පුළුවන්. ඒතර ඒක නේ තමයි මෙතන ලේසි. දැන් a වයින් කරගන්න ගියොත් එහෙම කෙනෙක්ට හරි 5a කියන කෙනා 15a කරගන්න පුළුවන් නේ. 3a කියන කෙනාත් 15a කරගන්න පුළුවන්. එතකොට පහ සමීකරණය 3ෙන් ගුණ කරන්න වෙනවා. හතර සමීකරණය 5ෙන් ගුණ කරගන්න වෙනවා. දැන් සමීකරණ දෙකෙන් යම් කිසි එකකින් ගුණ කරන්න වෙනවා. එතකොට දෙකම ගුණ කරන්න වෙනවනේ. හැබැයි c වයින් කරගද්දි අපිට ගුණ කරන්න දෙකෙන් ගුණ කරාම මේ හතර සමීකරණ දෙකෙන් ගුණ කරාම ඇති. පහ සමීකරණ කින් ගුණ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර අන්න ඒ වාසිය තියෙනවා. දැන් මම මේ කියලා දෙද්දි ඔයා නිකන් මම කට දිහා බලන් ඉන්නේ නැතුව මම කිය වචන ටික කනට දාගෙන කන ඇතුලේ යවලා ඔළුවෙන් හිතන්න. මොනවාද මේ කියන්නේ? හරි. එතකොට තේරෙයි. හිතේ ඔක්කොම පියටි වගේ ඇඳෙයි එතකොට. හරි. එතකොට තේරුම් ගන්න ලේසි. ඒ නිසා හොඳට අහන් ඉන්නේ අවධානයෙන් අහන් ඉන්න. හරි දැන් බලන්න. දැන් මම 100 ඉවත් කරගන්න තමයි හදන්නේ. එතරම් හතර සමීකරණ දෙකෙන් ගුණ කරනවා. හරි. හතර සමීකරණය දෙකෙන් ගුණ කරලා ඒකට එකතු කරනවා පහ සමීකරණය. හරිද? එතන හතර සමීකරණේ වම් පැත්ත දෙකෙන් ගුණ වෙනවනේ. 3යි a දෙකෙන් ගුණොත් එහෙම 6යි a වෙනවා. හරිද? ඍණ c දෙකෙන් ගුණොත් එහෙම ඍණ 2යි c වෙනවනේ. හරි. ඒකම හිතේ තියන් ඉන්න ඍණ 2යි c වෙනවා. ඊළඟ පහ සමීකරණ එකතු කරනවානේ. එතන වම් පැත්ත එකතු වෙද්දී මෙතන ධන 5යි a එනවා. හරිද? ධන 2යි c එනවා. කලින් ඍණ 2යි c තිබ්බනේ. එතන ඍණ 2යි c මේ ධන 2යි c යනවා. එතන c වයින් වල යනවා. සමානවා. හරිද? හතර සමීකරණේ දකුණු පැත්ත දෙකෙන් ගුණ කරනවා. මේක දකුණු පැත්තේ බිඳුවනේ. බිඳුව දෙකෙන් ගුණනොත් මේ බිඳුවයි. බිඳුව ඕනම සංඛ්‍යාවක් ගුණනොත් බිඳුවයි. හරිද? හරි. එතකොට ඒ එකතු කරන්න බෑ පහ සමීකරණේ දකුණු පැත්ත. ඒ කියන්නේ 11. ඔය ඉදිරිය එනවා. එතකොට 6යි a දන 5යි a කියන්නේ 11යි a සමානයි 11යි. එතකොට a සමානවා 1යි. හරිනේ. මොකද දෙපසම 11න් බෙදුවොත් එම උඩ 11ට 11 කැපිලා යනවා. සානවල දකුණු පැත්තට ගත්තොත් ඒත් උඩ 11ට 11 කැපිලා යනවා 1යි. හරිද? ඒකට තමයි ගුණ කිරීම 11 සානවල මේ පැත්තට ගිනිච්චාම බෙදීම 11ක් එනවා. 11 බෙදීම 11 කියන්නේ 1යි. එතකොට පියවර සංඛ්‍යාව ඔය විදිහට අඩු කරලා ලියාගත්තාම ඔයාලට ලේසි. හරිද? එතකොට ටික ටික පියවර සංඛ්‍යාව අඩු කරගෙන තමයි ඔය ඉස්සරහට යන මොකද A level විභාගයේදී අපිට තප්පරෙත් වටිනවා. හරිද? ඒ නිසා වෙලා නාස්ති ගන්න නැතුව පුළුවන් තරම් අඩු වෙලාවකින් හරි උත්තරය ගන්න තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. ඔය විදිහට A හොයාගත්තා. දැන් B හොයාගෙන තියෙනවා A හොයාගෙන තියෙනවා. හරිද? දැන් මේ ලබාගත් A වලගේ හතර හෝ පහ සමීකරණ දෙකෙන් ඕනම සමීකරණයක ආදේශ කරලා අපිට C වලගේ හොයාගන්න පුළුවන්. හරි. දැන් මෙතනින් පස්සේ ක්‍රම කිහිපයක් තියෙනවා. ගොඩක් තියෙනවා. හරි. A සහ B අගයන් දෙකම අපිට මේ උඩ සමීකරණ තුනෙන් ඕනම සමීකරණ තුනක ආදේශ කරලා ඊට පස්සේ C හොයාගන්න පුළුවන්. A සහ B අගයන් දෙක දන්නවනේ. A අගයන් දෙක මේ සමීකරණ තුනෙන් ඕනම එකක ආදේශ කරලා C හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලබාගත් A වලගේ විතරක් පාවිච්චි කරලා A වලගේ හතර සමීකරණ ආදේශ කරලා C හොයාගන්නත් පුළුවන්. එහෙනම් තමයි A වලගේ පහ සමීකරණ ආදේශ කරලා C හොයාගන්න පුළුවන්. එතන මොකද්ද අපිට වඩා ලේසිම? මම හිතන්නේ මෙතන ලේසිම එක හතරේ ආදේශ කරන එක. මොකද සංගුණක පොඩි එක කුඩා ගියන් තියෙන මේ 3යි මෙතන ඍණ C. මෙතන ගත්තොත් 2යි C වෙලා තියෙනවා. සංගුණ පොඩ ලොකු වෙලා තියෙනවා. සංගුණ කුඩාන තරම අපි සුළු කරන ලේසි. හරිද? දැන් මේ ආදේශ කරන තව සංකීර්ණ. මොකද AB අගයන් දෙකම ආදේශ කරන්නේ නැහැ. හරිද? ඊට වඩා හතරේ ආදේශ කරන එක ලේසි. ඒ නිසා මම A සමාන 1 කියනවාගේ හතර සමීකරණ ආදේශ කරනවා. බලන්න. A සමානයි 1 හතරෙහි ආදේශයෙන් එතකොට A වලගේ එකයි. එතකොට තුන් වරක් A කියන්නේ 1යි. ඍණ C සමානයි බිඳුවයි. ඍණ C සමාන මේ පැත්තෙන් ධන C වෙනවා. තුන් වරක් එක 3යි. එතකොට 3 සමාන C වෙනත C සමාන 3යි. දැන් මෙහෙම ඈට හුරු නැත්තම් මේ විදිහට ලියන්න. C සමාන 3යි. ඔන්න A සමාන 1යි B සමාන 2යි C සමාන 3යි. A B C අගයන් තුනම හොයාගත්තා. හරිද? එතකොට ඔය ආකාරයට සමගාමී සමීකරණ ත්‍රිත්වය විසඳන්න පුළුවන්. හරිද? හරි. දැන් මේ අගයන් ටික කියන්නේ A වලට 1යි B වලට 2යි C වලට 3යි ආවනම් රතු පැනේ හරි දාගන්න. ඔයාලට A අගයන් ආවෙ නැත්නම් ඔයා කොහේ හරි තැනක වැරදිලා තියෙනවා. හරිද? ඒතර ඔයා කරන්න ඕනේ මේ පියවර සියල්ලම සම්පූර්ණ මේ ඔක්කොම ටික සම්පූර්ණ රතු පැනේ ලියා ගන්න.
හරිද? මොකද ඔයා හදපු පියවරේ නතුපැණි හදාගන්න ගියොත් එimhe ඒ පියවර නෙමෙයි වෙන්න පුළුවන් මං කරලා තියෙන්නේ. මං කියවන පියවර ගොඩක් තියෙනවා කියන්නේ ක්‍රම ආකාර ගොඩක් තියෙනවා මේක විසඳන්න පුළුවන්. ඒතර ඔයා විසඳන්න උත්සාහ කරපු ආකාරය නෙමෙයි වෙන්න පුළුවන් මං විශ්තලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට මොනවා හරි එකක් වැරදුනා. ඒ කියන්නේ ඒ වලට ආගේ ඊතන වෙන එකක් ආවා කියලා. ඒතර ඔයා මුළු මේ ඔක්කොම ටික අනිවාර්යෙන් ලියා ගන්න. නතුපැණි ඔක්කොම ටික ලියා ගන්න. හරිද? හරි. දැන් වීඩියෝ පෝස්ට් කරලා දාගන්න ඔක්කොම ටික. හරි දාතද ඒ ටික? හරි. දැන් අපි තාගානක් හදමු බලන්න. දැන් මෙහෙම ගානක් දාගන්න මාත් එක්කම දාගන්න බලන්න. දැන් දෙවෙනි ගාන හැදුවා දැන් තුන්වෙනි ගාන හරි බලන්න. එතකොට මෙහෙම දාන්න Q කියලා දාලා තව ප්‍රශ්න ලියන්න. Q කියලා දාලා ලියන්න. ප්‍රශ්න දාගන්න. පහත දී ඇති සමගාමී සමීකරණ විසඳන්න. සමගාමී සමීකරණ විසඳන්න. හරිද? හරි. දැන් රෝමිල අක්කන් එක කියලා දාලා මෙන්න මේ ගාන ලියාගන්න. මාත් එක්කම ලියාගන්න. 3x ධන y ධන z සමානයි 5. ඊළඟට x ඍණ y ධන 2 z සමානයි 9. ඊළඟට දාගන්න 3x ධන 2y ඍණ z සමානයි 2. හරි. ඊළඟ රෝමිලකන් 2 සමීකරණ විදිහට දාගන්න සමගාමී සමීකරණ ත්‍රිත්වය විදිහට දාගන්න. හරි. දාන්න ඇල්ෆා ධන බීටා ධන ගැමා සමානයි 1. ඊළඟ ඇල්ෆා ඍණ බීටා ඍණ ගැමා සමානයි 0. ඊළඟට 2 ඇල්ෆා ධන 2 බීටා ධන ගැමා සමානයි 5 දාන්න. හරි. දැන් වීඩියෝ එක පෝස්ට් කරලා වීඩියෝ එක ස්ටොප් කරලා මෙන්න මේ සමීකරණ 3 නැත්නම් සමගාමී සමීකරණ ත්‍රිත්ව 2 ඒ කියන්නේ මේ ප්‍රශ්න 2 විසඳලා විචාරල තුනට උත්තර 3 ගන්න බලන්න. දැන් මේක ගත්තම x y z තමයි විචාරල තුනට තියෙන්නේ. මේක ගත්තම ඇල්ෆා බීටා ගැමා තමයි තියෙන්නේ. හරි. විසඳලා අගයන්ටි හොයන්න බලන්න සමීකරණ විසඳන්න බලන්න. වීඩියෝ පෝස්ට් කරලා උත්තර ටික ගන්න බලන්න. හරිද? හරි දැන් බලන්න. දැන් පළවෙනි ගාන. පළවෙනි ගානේ අපිට දුන්නේ 3x ධන y ධන z සමානයි 5. ඊළඟට x ඍණ y ධන 2 z සමානයි 9. ඊළඟට 3x ධන 2 y ඍණ z සමානයි 2. මෙයා මම එක ලෙස ගන්නවා, මෙයා දෙක ලෙස ගන්නවා, මෙයා තුන ලෙස ගන්නවා. හරිද? බලන්න. හරි. දැන් මේ විසඳන්නේ කොහොමද? මුලින්ම එක විචාරලයක් අයින් කරගන්න එපා. මෙතනින් මොන විචාරල අයින් කරගන්නද ලේසි අපිට. දැන් මෙතන ගත්තොත් මම මේ සමීකරණ තුන දැම්මේ මොන විචාරලය අයින් කරගත්තා ලේසි වෙන ආකාරය තමයි දැම්මේ. දැන් එකෙන් 3 අඩු කරලා කෙන්ට ඕන නම් x අයින් කරගන්න පුළුවන්. ඊළඟට 1 2 එකතු කරොත් එම y අයින් කරගන්න පුළුවන්. හරිද? z අයින් කරගන්න නම් 1 3 එකතු කරන්න පුළුවන්. 1 3 අඩු එකතු කරොත් එම ධන z z යනවා z අයින් වෙනවා. ඒතර මේ සමීකරණ තුන දැම්මේ මොන සුළු කිරීම කරත් ඒ කියන්නේ මොන සුළු කිරීම කරත් එක විචාරලයක් ඉවත් කරන ආකාරයට තමයි මේ තුන දැම්මේ. හරිද? එතකොට මෙතන ලේසි මොකක්ද කියලා එකක් නැහැ. ඔක්කොම එක වගේ තමයි. එකට යන x අයින් කරන්න පුළුවන්. y අයින් කරන්න පුළුවන්. z අයින් කරන්න පුළුවන්. එතකොට මොකක් ඉවත් කරගත්තොත්ද ලේසි මොකක් ඉවත් කරගත්තොත්ද අමාරු එහෙම එකක් නැහැ මේ ගානේ. හරිද? මම මුලින්ම z අයින් කරගන්නම්. හරි? ඔයාලට ගන්න y අයින් කරන්න පුළුවන්. ඔයාලට ගන්න x අයින් කරන්න පුළුවන්. මම z අයින් කරගන්නවා. එතන z අයින් කරගන්නම් කරන්න ඕනේ මොකද්ද? මෙතන ධන z තියෙනවා මෙතන ඍණ z තියෙනවා. එතන මේ දෙක එකතු කරලා නම් හරිනේ. එතන මම 1 3 එකතු කරනවා. 1 ධන 3. එතකොට එකේ වම් පැත්තට දෙකේ එකේ වම් පැත්ත තුනේ වම් පැත්ත එකතු කරනවා නේද? 3x ධන 3x කියන්නේ 6x. හරිද? ධන y ධන 2y කියන්නේ ධන 3y වෙනවා.
ධන ඉසට රිසෙට් යනවා. දකුණු පැත්තේ එකතු කරොත් එම 5යි 2යි 7යි. ඔය විදිහට x y යටම සමීකරණයක් එනවා. මම මේක අංක 4 ලෙස ගන්නවා. හරිද? දැන් z අයින් කරගත්තනේ. දැන් 1 හෝ 3 කියන සමීකරණ දෙකෙන් එක සමීකරණයකුයි කලින් පාවිච්චි නොකරපු දෙක සමීකරණය පාවිච්චි කරලා ආයි අපි z අයින් කරගන්න ඕනේ. හරිද? එතකොට 1 හෝ 3 කියන සමීකරණ දෙකෙන් එකකුයි දෙක සමීකරණය පාවිච්චි කරලා ආයි z අයින් කරගන්න ඕනේ. හරිද? බලන්න. එතකොට මෙන්න මෙහෙම පුළුවන් නේ. මම තුන සමීකරණය ගත්තොත් එහෙම තුන සමීකරණ දෙකෙන් ගුණ කරොත් එහෙම z ගේ සංගුණය කීයක් වෙනවද? තුන සමීකරණ දෙකෙන් ගුණ කරොත් එහෙම z ගේ සංගුණය ඍණ දෙකක් වෙනවනේ. හරිද? දෙක සමීකරණ z ගේ සංගුණය ධන දෙකයි. ඊට පස්සේ ඒ දෙක එකතු වුණා නම් ධන දෙකයි z ඍණ දෙකයි z ගිහලා z අයින් කරන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ හරිද? දෙක සමීකරණයට එකතු කරනවා තුන සමීකරණය දෙකෙන් ගුණ කරලා. හරිද? එතකොට දෙක සමීකරණය වම් පැත්ත ගත්තොත් එහෙම x තියෙනවනේ. ඊට පස්සේ ඍණ y තියෙනවා. z කොහොමද අයින් වෙන්නේ? z අයින් කරගන්න අපි මේ සුළු කිරීම දැන් මෙතන z අයින් වෙනවා. දෙකයි z ධන දෙකයි z ඍණ z අයින් වෙනවා. ධන දෙකයි z ඍණ දෙකයි z අයින් වෙනවා. ඊට පස්සේ තුන සමීකරණ දෙකෙන් ගුණ කරලා එකතු කරනවා. තුන සමීකරණ දෙකෙන් ගුණ කරොත් වම් පැත්ත දෙකෙන් ගුණ වෙනවනේ. එතකොට 3x වරක් 2 ධන 6ix වෙනවා. 2y වරක් 2 ධන 4y වෙනවා. z අයින් වෙලා තියෙන්නේ. එතකොට දෙක සමීකරණ දකුණු පැත්ත ගත්තොත් 9 තියෙන්නේ. ධන තුන සමීකරණේ දකුණු පැත්ත දෙකෙන් ගුණ කරනවා. දෙක දෙකෙන් ගුණ කරාම 4යි. ඔය විදිහට එනවා. හරිද? එතකොට x ධන 6x කියන්නේ 7ix. ධන 4y ඍණ y කියන්නේ ධන 3y. සමානයි 9 4යි 13යි. මම මේක අංක 5 ලෙස ගන්නවා. දැන් x y අඩංගු සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් විචාරලන් දෙකක් අඩංගු සමගාමී සමීකරණ විසඳන ආකාරයට 4 සහ 5 කියන සමීකරණ දෙක ඉස්සරලා x y හොයාගන්න පුළුවන්. හරිද? මෙතනින් බැලුව වෙලමට පේනවා මුලින්ම y අයින් කරගන්න එක ලේසි. මොකද මෙතන y වල සංගුණකයක් 3යි. මෙතන y වල සංගුණකයක් 3යි. එහෙනම් මට 5න් 4 අඩු කරලා y අයින් කරන්න පුළුවන්. දැන් 5න් 4 අඩු කරද්දි ධන 3y ට ඍණ 3y කැපිලා යනවනේ. අඩු වෙද්දි ධන 3y ට ධන 3y අයින් වෙලා යනවා. අඩු වෙද්දි. එතකොට x අඩංගු සමීකරණයක් අරගෙන x එකතු කරොත් එimhe x වලගේ හොයාගන්න පුළුවන්. හරිද? මුලින්ම y අයින් කරගන්නවා. ඔයාලට x අයින් කරගන්න පුළුවන්. හැබැයි නමුත් මෙතනදී y අයින් කරගන්න එක වඩාත් ලේසි. හරිද? ඔයාලට ඒක ෂුවර් නැත්නම් ඔයා x අයින් කරන්න try කරලා බලන්නකෝ. ඊට පස්සේ a try කරපු පියවර ගානයි මම දැන් හදන පියවර ගානයි සංසන්දනය කරලා බලුවොත් එimhe මම හදන පියවර ගාන අඩු කිලෝවට පැහැදිලි වෙයි. හරිද? දැන් ගණන් වල එහෙමයි. කෙනෙක් කිව්වට විශ්වාස කරන්න එපා. ඔයා තර්කානුකූලව හිතලා ඒත් හිතෙන්නේ නැත්නම් ප්‍රායෝගිකව ඔයා ලියලා බලලා නිගමනයට එන්න. හරිද? හරි. දැන් මම කරන්නේ 5න් 4 අඩු කරනවා. හරිද? 5න් 4 අඩු කරනවා. එතකොට 5 වම් පැත්තෙන් 4 වම් පැත්ත අඩු වෙනවා. 5 වම් පැත්තෙන් 4 වම් පැත්ත අඩු වෙද්දි 3y වට 3y යනවනේ. එතකොට y අයින් වෙලා යනවා. එතකොට y අයින් කරගන්න තමයි මේ සුළු කිරීම දැන්. එතකොට 7x වලින් 6x ගියාම x නේ. හරිද? 13න් 7ක් ගියාම කීයද 6යි. x සමානයි 6. ඔන්න x වලගේ හොයාගත්තා. ඊට පස්සේ හොයාගත්ත x වලගේ පහ සමීකරණය හෝ හතර සමීකරණය ආදේශ කරලා y හොයාගන්න පුළුවන්. දැන් මේ x වලගේ පහේ ආදේශ කරත් හතරේ ආදේශ කරත් දෙකේම අපහසුතාවය එකයි. ඒ කියන්නේ එකම පියවර සංඛ්‍යාවෙන් තමයි උත්තරේ එන්නේ. ඒ කියන්නේ ලේසි x වලගේ පහේ ආදේශ කරාම ලේසි කියලා එකක් නැහැ. x වලගේ හතරේ ආදේශ කරාම ලේසි කියලා එකක් නැහැ. හතරේ ආදේශ කරත් පහේ ආදේශ කරත් එකම පියවර ගන්න තමයි යන්නේ. හරිද? හරි. මම හතරේ ආදේශ කරන්නම්කෝ x සමාන 6 කියනගේ. ඔයාලට කැමති නම් පහේ ආදේශ කරන්න පුළුවන්. මම x සමාන 6 කියනගේ හතරේ ආදේශ කරන්න. x සමානයි 4 හරි. sorry x සමාන 6. x සමාන 6 තියෙන x සමාන 6 කියනගේ හතරේ ආදේශ කරනවා. හතරෙහි ආදේශය හරිද බලන් ඉන්නද? දැන් x තියෙන දණ්ඩ 6 ආදේශ කරනවා. එතකොට 6යි x නේ. එතන 6 වරක් 6 x කියන්නේ 6. ධන 3y සමානයි 7. හරිද? දැන් 3y සමානවා 7 ඍණ. ඇයිම ඍණ දැම්මේ? මොකද 6 වරක් 6 36ක් වෙනවා. එතන ධන 36 මේ පැත්තට ඍණ 36ක් වෙනවා. හරිද? ඔය විදිහට. 3y සමානවා 7න් 36ක් ගියාම කීයද ඍණාගයක් තමයි එන්නේ. එතන පොඩ්ඩෙක්ගෙන් ලොක් එක අඩු වෙද්දී අපි කරන්නේ ලොක්කගෙන් පොඩ්ඩව අඩු කරලා ලොක්ක ලකුණු දානවා. කියන්නේ 36න් 7ක් අඩු කරලා ඍණ ලකුණු දානවා. 30න් 7ක් ගියාම කීයද? 30න් 7ක් ගියාම 29 වෙන්නේ. හරි. දැන් 29 7 වෙන්නේ 36 වෙන්නේ. හරි. 30න් 7ක් ගියාම 29.
ඍණ 29ක් එනවා. එතකොට y යුක්ත කරගත්තොත් එම මේ ගුණ කිරීම තුන සම ලකුණු මේ පැත්තට බෙදීම තුනක් එනවනේ. එතකොට ඍණ 29 බෙදීම තුනක් තමයි එන්නේ. හරිද? එතකොට විදිහට එනවා. ඒ කෙනට ආන්න පුළුවන් මේ විචල්‍යයකට මේ වගේ භාග සංඛ්‍යාවක් එන්න පුළුවන් කියලා. අවුලක් නැහැ එන්න පුළුවන්. හරිද? දැන් තාත්වික ඕනම සංඛ්‍යාවක් එන්න පුළුවන් විචල්‍ය සඳහා. හරිද? ඒක භාග සංඛ්‍යාවද පූර්ණ සංඛ්‍යාවද දශම සංඛ්‍යාවද අදාළ නැහැ. මූල සංඛ්‍යාවද අදාළ නැහැ. හරිද? ඕන තාත්වික සංඛ්‍යාවක් එන්න පුළුවන්. හරි. දැන් x සහ y හොයාගත්තා. ඔය ලබාගත් x සහ y යගයන් දෙක මේ සමීකරණ තුනෙන් ඕනම සමීකරණයක ආදේශ කරලා අපිට අර මුලින්ම අයින් කරගත්ත z හොයාගන්න පුළුවන්. ඒතර මම කල්පනා කරගන්නවා මොන සමීකරණය ආදේශ කරොත්ද ලේසි කියලා කල්පනා කරලා බලනවා. හරිද? ඒතර මට පේනවා මෙතනින් හරි. දැන් මෙතන y වල අගය ගත්තොත් දැන් භාග සංඛ්‍යාවක් නේ. ඒතර y වල සංගුණකේ එක වෙච්ච සමීකරණයක ආදේශ කරලා මට ලේසි කියලා හිතෙනවා. හරිද? මම ඒක නිසා y වල සංගුණ එක වෙලා තියෙනවා මෙන්න මෙතන. මෙතන තයි සංගුණ එක වෙලා තියෙනවා. නමුත් මෙතන x වල සංගුණ තුන වෙලා තියෙනවා. ඒතර සංගුණක පොඩ්ඩක් විශාල වෙදී පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. එතකොට මෙතන y වල සංගුණ එකයි මේ අනිත් චල්‍ය සංගුණක පොඩ්ඩක් අඩු වගයක් නිසා දෙකේ ආදේශ කරන්නේ මට ලේසි කියලා හිතෙනවා. මම දෙකේ ආදේශ කරනවා. ඔයාලට ගන්න එකේ ආදේශ කරන්න පුළුවන්. තුනේ ආදේශ කරන්න පුළුවන්. මම දෙකේ ආදේශ කරනවා. දැන් හේතුවම ඇයි කියලා කිව්වේ. ඒ කියන්නේ ඇයි දෙකේ ආදේශ කරන්න කියලා පැහැදිලි කරා. හරිද? මම මෙන්න මෙහෙම ලියනවා. මම ලියනවා x සමානයි 6 y සමානයි ඍණ 29 බෙදීම 3 දෙකෙහි ආදේශ කරනවා. දෙකෙහි ආදේශයෙන් බලයි. එතකොට x වලගේ 6යිනේ ඍණ y වලගේ ආව ඍණ 29 බෙදීම 3. එතකොට ඍණ y නෙමෙයි ඍණ 29 බෙදීම 3. y වලගේ දාව ඍණ 29 බෙදීම 3. එතකොට ඍණ y වෙනුවට ආදේශ කරනවා ඍණ 29 බෙදීම 3. ඔතන පටල ගන්න එපා. හරි. දැන් කෙලින්ම ඍණ y තියෙන නිසා 6 දැම්මට පස්සේ ඍණ 29 බෙදීම 3 ආදේශ කරොත් වැරදි. ඍණ y තමයි තියෙන්නේ. ඍණ y. එතන y වෙනුවට තියෙන්නේ මෙයා. ඍණ y වෙනුවට තියෙන්නේ මෙයා. එයාව ආදේශ කරා. හරිද? ඊට පස්සේ ධන 2යි z සමානයි 9යි. දැන් සුළු කරගන්න ඕනේ. ඍණ සංඛ්‍යා ගුණ උත්තරේ දානනේ. එතකොට මට මෙන්න මෙහෙම පුළුවන්. ධන 6 සානවල මේ පැත්තට දාන්න පුළුවන්. එතකොට 3ක් එනවනේ. ධන 6 සානවල මේ පැත්තට ගියාම ඍණ 6ක් එනවා. 9න් 6ක් ගියාම 3යි. හරිද? તો සම ලකුණෙන් දකුණු පැත්තේ 3ක් එනවා. මෙතන ඍණනේ ධන වෙනවා. ධන 29 බෙදීම 3යි. ධන 2යි z සමානයි 3යි. ඔය විදිහට ලැබෙනවා. તો 2යි z දුක්ත කරගත්තොත් එම ධන 29 බෙදීම 3 සානවල අනිත් පැත්තට ගියාම ඍණ 29 බෙදීම 3ක් එනවනේ. එතකොට 3 ඍණ 29 බෙදීම 3. හරිද? දැන් 2යි z සමානවා මෙතන පොදු හරයක් ගන්න පුළුවන් නේ. පොදු හරයක් ගන්න පුළුවන් මෙතන 3 විදියට. හරිද? එතකොට මෙතන මුලින්ම තිබ්බේ හරය විදිහට 1නේ. එතකොට හරය 3 වෙනවා කියන්නේ 1 කියනාගේ 3ෙන් ගුණ වෙනවා කියන එකනේ. එතකොට ලවයක් 3ෙන් ගුණ වෙනවා තුල්ලේ භාග කරද්දි. දැන් මේ පොලේවල් දැනුම හරි භාග සංඛ්‍යා සුළු කිරීම. එතකොට 1 3 වෙන 3ෙන් ගුණ වුණා. එහෙනම් ලවයක් 3ෙන් ගුණ 3 වර 3 9යි. එතකොට 9 ඍණ 29ක් තමයි එන්නේ. හරිද? බලන්න. ඊළඟට හරිද? එතකොට 2යි z සමානවා 9න් 29ක් අඩු කරන්න තියෙන. දැන් පොඩ්ඩකින් ලොකෙක් අඩු කරලා තියෙන කලින් වගේ. ලොක්කෙන් පොඩ්ඩව අඩු කරලා ලොක්කේ ලකුණු දානවා. එතකොට ලොක්කේ ලකුණු ඍණනේ. ඍණ උත්තරය තමයි එන්නේ. 29 9ක් ගියාම 20යි. හරි. බෙදීම 3. අපිට z නේ ඕනේ. එහෙනම් මේ ගුණ කිරීම දෙක සාලන මේ පැත්තටදී බෙදීම දෙකක් එනවනේ. එතකොට z සමානවා ඍණ 20 බෙදීම දෙවරක් 3. හරි. එතකොට ගුණ කිරීම දෙක සාලන මේ පැත්තේ බෙදීම දෙකක් එනවා කියන්නේ මෙන්න මේ ඉරෙන් යට තමයි. කියන්නේ මේ හරය විදිහට තමයි එන්නේ. දෙක. එතකොට දෙකකට පස්ස 3ක් තිබ්බනේ. එතකොට දෙවරක් 3 තමයි එන්නේ. හරිද? එතකොට z සමානවා ඍණ 20 බෙදීම 6. නැත්නම් මෙතනින් පස්ස සුළු කිරීමක් දාන්න පුළුවන් බලන්න. 2යි 20 සුළු වෙනවනේ. බලන්න. එතකොට විස්තර දෙකේ 10ක් තියෙනවා. හරි. එතකොට z සමානවා මෙතන කියනවා ඍණ 10 බෙදීම 3 නෙන්නේ. ඍණ 10 බෙදීම 3යි. ඔය විදිහට z වලගේ ලබා ගන්න පුළුවන්. එතකොට x වලගේ 6යි y වලගේ ඍණ 29 බෙදීම 3යි z වලගේ ඍණ 10 බෙදීම 3යි. ඔය විදිහට x y z කියන විචල තුනේ අගයන් තුන හොයාගන්න පුළුවන්. දැන් ඔයා මේ සමීකරණ ත්‍රිත්වය විසඳලා මෙන්න මේ අගයන් ටික x සඳහා 6යි y සඳහා ඍණ 29 බෙදීම 3යි z සඳහා ඍණ 10 බෙදීම 3යි ආවනම් රතු පැනේ හරිය දාගන්න. ඔයාට මොකක් හරි එකක් වරදුනා නම් මේ මුළු ඔක්කොම ටික ඔයා නැවත ලියා ගන්න. රතු පැනේ ලියා ගන්න. නිල් පැනේ ලියා ගන්න. මේ කියන්නේ ඔයා ලියන පැනේ ලියන්න එපා.
පොඩ්ඩක් වෙන පෑන් එකකින් highlight කරලා පේන විදිහට ලියා ගන්න. රතු පෑන් ලියා ගන්න. හරි. හරි. දැන් ලියා ගන්න ඔය වීඩියෝ පෝස්ට් කරලා මේ ටික දාගන්න. ඒ ටික දාගන්න වීඩියෝ පෝස්ට් කරලා. හරිද ලියත් ඒ ටික? හරි. දැන් බලන්න. දැන් ඊළඟට දෙවෙනි ගාන. දැන් දෙවෙනි ගාන තනියම උස්සවන්න බලන්න. දැන් වීඩියෝ පෝස්ට් කරලා මේක තමයි දෙවෙනි ගාන. හරි. මේක තනියම උස්සවන්න බලන්න වීඩියෝ පෝස්ට් කරලා. තනියම විසඳලා ඇල්ෆා බීටා සහ ගැමා ආගයන් තුන හොයන්න බලන්න. හරිද? දැන් බලන්න. අපිට දෙවෙනි ගාන විතර දෙන්නේ ඇල්ෆා ධන බීටා ධන ගැමා සමාන 1. එක සමීකරණස ගන්නවා. ඊළඟට ඇල්ෆා ඍණ බීටා ඍණ ගැමා සමානයි බිඳුව. මේක අංක දෙක සමීකරණස ගන්නවා. ඊළඟට 2 ඇල්ෆා ධන 2 බීටා ධන ගැමා සමානයි 5. මේක අංක 3 සමීකරණස ගන්නවා. හරිද? බලන්න. ඔය විදිහට සමීකරණ 3 අංකණය කරා අංක දාගත්තා. නැත්නම් නම් කරගත්තා. හරිද? දැන් මුලින්ම එක විචාරයක් අයින් කරගන්න ඕනේ. මෙතනින් මට මුලින්ම ගැමා අයින් කරගන්න එක ලේසියිනේ. හරිද? මොකද ඕගොල්ලෝ පේනවා ඉතින් මේ සමීකරණ තුනේම ගැමා වල සංගුණක එකයිනේ. හරිද? දැන් මෙතන ගැමාගේ සංගුණකේ ධන 1. මෙතන ගැමාගේ සංගුණ ඍණ 1. මෙතන ගැමාගේ සංගුණ ධන 1. එතකොට මට තුනෙන් එක අඩු කරොත් එම ගැමා අයින් වෙලා යනවනේ. තුන සමීකරණ එක සමීකරණ කරොත් එම ගැමා අයින් වෙලා යනවා. ඊට පස්සේ ඊළඟ පාර දෙක සමීකරණය තුන සමීකරණ එකතු කරොත් එම ඒ ඍණ ගැමාට ධන ගැමා අයින් වෙලා යනවා. එහෙම නැත්නම් දෙවෙනි පාර එක සමීකරණ දෙක සමීකරණ එකතු කරොත් එම ඒත් ගැමා අයින් වෙලා යනවා. හරිද? ඒතර ගැමා ඉවත් කරගන්නේ මෙතන ලේසියි මට. හරිද? මම මුලින්ම කරන්නේ එක සමීකරණ දෙක සමීකරණ එකතු කරනවා. ඒතර ගැමා අයින් වෙලා යනවා. ධන ගැමාට ඍණ ගැමා අයින් වෙලා යනවා. හරිද? එක ධන දෙකෙන් බලන්න. එතකොට ඇල්ෆා ධන ඇල්ෆා 2 ඇල්ෆා වෙනවා. ධන බීටා ඍණ බීටා අයින් වෙලත් යනවා. අන්න මෙතන බීටාත් අයින් වෙලා යනවා. හරිද? එතකොට එකපාර අපිට ඇල්ෆා අගේ හොයාගන්න පුළුවන්. එතකොට මේක විශේෂ අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. හරි. හරි බලන්න. එතකොට මෙතන ගත්තොත් එම මේ සමය ඉගුරුත් එම ඇල්ෆා විතරයි ඉතුරු වෙනවා. ධන බීටා ඍණ බීටා යනවා. ධන ගැමා ඍණ ගැමා යනවා. හරිද? සමානයි එක ධන බිඳුව කියන්නේ එකයි. ඇල්ෆා සමානනවා භාගයයි. ගුණ කිරුම් දෙක සමානවම මේ පැත්තටම බෙදීම දෙකක් වෙනවා. ඒතර ඇල්ෆා සමානනවා භාගයයි. ඔන්න ඇල්ෆාගේ හොයාගත්තා. හරිද? දැන් බලන්න. දැන් ඔය ඇල්ෆාගේ අපිට මේ සමීකරණය ආදේශ කරන්න පුළුවන් නේ. හරිද? ඒතර මේ සමීකරණය ආදේශ කරලා බීටා සහ ගැමා අඩංගු සමීකරණය ගන්න පුළුවන්. හරිද? ඊළඟට ඇල්ෆාගේ මේ සමීකරණ දෙකෙන් එකක ආදේශ කරලා බීටා සහ ගැමා අඩංගු තව සමීකරණයක් ගන්න පුළුවන්. හරිද? ඒතර බීටා සහ ගැමා අඩංගු සමීකරණ දෙකක් ලැබෙනවා. විචලන දෙකක් අඩංගු සමගාමී සමීකරණ විසඳන ආකාරය විසඳලා බීටා සහ ගැමා හොයාගන්න පුළුවන්. හරිද? දැන් බලන්න. දැන් මුලින්ම ඇල්ෆා සමානයි භාගය කියන එකේ තුන සමීකරණය ආදේශ කරනවා. හරි? ඇල්ෆා සමානයි භාගය තුනෙහි ආදේශයෙන් හරිද? බලන්න. එතකොට දෙවරක් ඇල්ෆා කියන්නේ භාගයයි. ධන 2 බීටා ධන ගැමා සමානයි 5යි. එතකොට මේ ගුණ කිරීම දෙකට බෙදීම දෙක කැපෙනවා. දෙකට දෙක කැපෙනවා. එතකොට 2 බීටා ධන ගැමා සමානව 5යි. මම මේක හතර සමීකරණස ගන්නවා. හරිද? දැන් මේ ඇල්ෆාගේ අපිට එක හෝ දෙක සමීකරණ දෙකෙන් කැමති එක ආදේශ කරලා තවත් බීටා සහ ගැමා අඩංගු සමීකරණයක් ලබා ගන්න පුළුවන්. හරි? වාට කරන්න දෙක ආදේශ කරන්න පුළුවන්. වාට කරන්න එක ආදේශ කරන්න පුළුවන්. කැමති එක. මම එක ආදේශ කරනවා. හරිද? නැත්නම් දෙක ආදේශ කරන්න පුළුවන්. මම දෙක ආදේශ කරන්නම්කෝ බලන්න. මොනින මෙන්න මෙහෙම. අලිනවා ඇල්ෆා සමානයි භාගය හරි දෙකෙහි ආදේශයෙන් හරිද? ඇල්ෆා කියන්නේ භාගයයිනේ. භාගය ඍණ බීටා ඍණ ගැමා සමානයි බිඳුව. හරිද? එතකොට ඍණ බීටා ඍණ ගැමා සමාන මේ පැත්තට දැම්මම ධන බීටා ධන ගැමා වෙනවනේ. එතකොට බීටා ධන ගැමා සමානව භාගයට. බලන්න මේ විදියට තේරුණාද කියලා?
ඍණ බීට සමානවල මේ පැත්තම ධන බීට වෙනවා. ඍණ ගැමා සමානවල මේ පැත්තම ධන ගැමා වෙනවා. ඒතර සමානවල දකුණු පැත්තෙන් බීට ධන ගැමා. වම් පැත්තේ තුන භාගය. ඒතර බීට ධන ගැමා කියන්නේ භාගයයි. ඒක තමයි මේ දෙන්නේ. හරිද? ඔය විදිහට බීට ගැමාටම තව සමීකරණයක් ආව මම මේක අංක 5 ලෙස ගන්නවා. හරිද? හරි. දැන් බීට සහ ගැමාට සමීකරණ දෙකක් තියෙනවා. මේ දෙකෙන් එක් විචාරයක් ඉවත් කරනවා. ඒක මේ සමීකරණ දෙක පාවිච්චි කරලා කැමති එක විචාරයක් අයින් කරගන්න ඕනේ. මෙතන මට ගැමා අයින් කරගන්න ලේසි. හරිද? හතර සමීකරණයෙන් පහ සමීකරණ අඩු කරොත් එම ගැමාට ගැමා අයින් වෙලා යනවා. හරි. ඔයාලට කැමති නම් බීට අයින් කරන්න පුළුවන්. නමුත් මෙතන ගැමා අයින් කරන්න ලේසි. ඒක නිසා ගැමා අයින් කරගන්නවා. හරිද? හරි. මම කරන්නේ හතර සමීකරණයෙන් පහ අඩු කරනවා. 4 ඍණ 5න්. හරි. එතකොට 4 වම් පැත්තෙන් 5 වම් පැත්ත අඩු වෙනවා. එතකොට ගැමාට ගැමා අයින් වෙලා යනවා. එතකොට 4 වම් පැත්තෙන් 2යි බීට ඍණ 5 වම් පැත්තේ බීට සමානයි 4 දකුණු පැත්තේ 5 ඍණ හරිද 5 දකුණු පැත්තේ භාගය. ඔය විදිහට එනවා. 2යි බීට ඍණ බීට කියන්නේ බීට සමානයි 5න් භාගයක් කියවම කීයද? ඒ කියන්නේ 5න් භාගයක් කියන්නේ 5න් 0.5ක් නේ. එතන 4.5යි. 4.5 කියන්නේ 9 දෙකෙන් බෙදුවම ලැබෙනවා කියන්නේ. එතන 9 බෙදීම 2යි උත්තරේ. ඕම ගන්න පුළුවන් නැත්නම් සුළු කරලා ගන්න පුළුවන් මේක. හරිද? ඒතර 5 ඍණ භාගය. ඒතර දෙන්නාගෙන් පොදු හරය විතර 2 ගන්න පුළුවන්. ඒතර මෙතන තිබ්බේ හරය තිබ්බේ 1නේ. දැන් ඕනම සංඛ්‍යා එකෙන් බෙදුව එකම සංඛ්‍යාවම. ඒතර නිකම්ම නිකන් 5 කියලා කියන්නේ 5 බෙදීම එක තමයි. ඒතර හරය එක තියෙන්නේ. ඒතර එක වෙලා තිබ්බ හරය 2 ගුණ නම් 2කින් ගුණ වෙලානේ හරය. එහෙනම් 9 2කින් ගුණ වෙනවා. 5 2කින් ගුණ නම් 10යි. හරි ඍණ මෙයාගේ ගත් 9 ගත්තේ වෙනස් වෙන්නේ නැහැ. මොකද මෙයාගේ හරය වෙනස් වුන්නේ නැහැ. හරය 2 තියෙන්නේ. පොදු හරයක් 2. එහෙනම් හරය වෙනස් වෙලා නැහැ. එහෙනම් 9 වෙනස් වුන්නේ නැහැ. 10 එක 9 9 බෙදීම 2. ඒතර ඔහොම සුළු කරලා ගන්නත් පුළුවන්. නැත්නම් අර එක විදිහට එකපාර අර විදිහට ගන්නත් පුළුවන්. භාගය කියන්නේ 0.5නේ. 0.5නේ. ඒතර 5න් 0.5 ගියම 4.5යි. 4.5 ලැබෙන්නේ 9 2කින් බෙදුවම. 9 2කින් බෙදුවම 4.5යි. ඒතර කෙලින්ම 9 බෙදීම 2 කියලා දැම්මා. එහෙම ගන්න පුළුවන්. හරිද? හරි. දැන් බලන්න. දැන් වාට කැමති නම් මෙතනින් පස්සේ මෙන්න මේ පියවරෙන් පස්සේ මෙහෙම දා ගන්න පුළුවන්. හරිද? හරි. බලන්නද? දැන් අපි ඇල්ෆා හෙව්වා. හරි. බීටා හෙව්වා. ගැමා හෙව්වේ නෑනේ. දැන් ගැමා හොයමු. බලන්න. මම මේක මකන්න දැන් මේක තේරුණානේ වාට. දැන් මේක හැමෝම දන්න විදියනේ. මෙන්න මේ විදිහට හදන්න පුරුදු වෙන්න ඕගොල්ලෝ. හරිද? ඒතර ලේසි. වෙලාව ඉතුරු. බලන්න. දැන් ඇල්ෆා සමානයි භාගය බීටා සමාන 9 බෙදීම 2යි. දැන් ගැමාව හොයමු අපි. ඒතර ගැමාව හොයන්න ඔය ලබාගත් ඇල්ෆා සහ බීටා අගයන් දෙක අපිට අර සමීකරණ තුනෙන් ඕනම සමීකරණයක ආදේශ කරලා ගැමාව හොයාගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි අපිට ගැමාව හොයන්න මෙන්න මෙහෙම. හරි. දැන් බීටා ගැමා අඩංගු සමීකරණ දෙකනේ මේ තියෙන්නේ. බීටා හොයාගත්තානේ. එතකොට මේ ලබාගත් බීටා වලගේ විතරක් 4 හෝ 5 සමීකරණ දෙකෙන් ඕනම සමීකරණයක ආදේශ කරලා ගැමාව හොයාගන්න පුළුවන්. එතනින් මට 5 සමීකරණ ආදේශ කරන ලේසි. මොකද විචාරයන් දෙකේ සංගුණක ගත්තොත් එම කුඩාගයන් තියෙන. මෙයාගේ සංගුණකත් එක මෙයාගේ සංගුණකත් එක. එතන සුළු කරන්න ලේසි. ඒ නිසා බීටා සහ 9 බෙදීම දෙක 5 ආදේශ කරනවා. බලන්න. බීටා සමාන 9 බෙදීම දෙක 5 සමීකරණයෙහි ආදේශයෙන්. හරිද? ඒතර බීටා 9 බෙදීම දෙකයි. ධන ගැමා සමානයි භාගය. එතකොට මෙතන ගැමා උත්තර ගත්තොත් එම භාගය 9 බෙදීම දෙක මේ පැත්තට ආවම ඍණ 9 බෙදීම දෙකක් එනවනේ. ඔය විදිහට එනවා. ගැමා සමානයි දෙන්නගේම හරය සමානයි. ඒතර පොදු හරය විතර ගන්න පුළුවන්. ඒතර එක ඍණ 9ක් තමයි එන්නේ. ඒතර ගැමා සමානයි එක ඍණ 9 කියන්නේ ඍණ 8යිනේ. ඒතර ඍණ 8 බෙදීම දෙකක් එන්නේ. ඍණ 8 දෙකෙන් බෙදුවාම ඍණ 4යිනේ. මම පියවර සංඛ්‍යා අඩු කරා. බලන්න මෙතනින් මෙතනට ආවේදී පැහැදිලිද කියලා. හරිද? එක ඍණ 9. ඒ කියන්නේ ධන එක ඍණ 9 ගත්තොත් සුළු නම් ඍණ 8යි එන්නේ. ඍණ 8 දෙකෙන් බෙදෙනවා. ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යාව බෙදෙන උත්තර ඍණනේ. 8 දෙකෙන් බෙදුවම 4යි. එතන තමයි ඍණ 4 ආවේ. හරිද? ඒතර අපිට ඇල්ෆා සඳහා භාගයයි බීටා සඳහා 9 බෙදීම 2යි ගැමා සඳහා ඍණ 4යි. හරි. දැන් මේ උත්තර තුන ආවා නම් ඒ කියන්නේ ඇල්ෆා සඳහා රාගයයි බීටා සඳහා මෙයාගයයි ගැමා සඳහා මෙයාගයයි ආවා නම් රතු පැණි හරි දාගන්න. ඔයාලට තුනෙන් අගයන් තුනේ මොකක් හරි අගයක් වැරදුනා නම් හරි. අගයන් එකක් කර දෙන්න පුළුවන්, අගයන් දෙකක් කර දීලා දෙන්න පුළුවන්. අගයන් තුනක් වැරදිලා දෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ඔක්කොම ටික මුලින්දම්ම ලියා ගන්න. වෙනත් පාඩ පෑනකින් ඒ කියන්නේ රතු පාඩ පෑනකින් හරි.
වීඩියෝ පෝස්ට් කරලා මේ ඔක්කොම ටික දාගන්න. හරිනම් හරි දාගන්න. හරි. වැරදි නම් ඔක්කොම ටික ආයෙ ලියා ගන්න. හරි. හරි. දැන් වීඩියෝ පෝස්ට් කරලා ටික දාගන්නකො. ස්ටොප් කරලා දාගන්න. හරිද යාතද? හරි. දැන් බලන්න. දැන් අපි පොඩි අමතර කරුණු කිහිපයක් කතා කරනවා. ඒතර මේ කරුණු ඔයාට අවකලනය, අනුකලනය, සීමාව සහ මෙන්න මේ එල්එල් වලදී පාඩම් බොහොමයක හරි පාඩම් විශාල ප්‍රමාණයකදී භාවිතා වන කරුණු කිහිපයක් තමයි කතා කරන්න යන්නේ. හරිද? ඒතර මේ මතක තියාගත්තාම ඔයාට මේ පාඩම් වලදී ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මෙන්න මෙහෙම මාතෘකාවක් දාගන්නකො. ශූන්‍ය සහ අනන්තයේ ආශ්‍රිත අංක ගණිතමය ප්‍රතිඵල. මාතක දාගන්න ඕන මාතෘකාව. ශූන්‍ය ඒ කියන්නේ බිඳුව සහ අනන්තය අනන්තය ලියන මෙන්න මේ විදිහට හරි ආශ්‍රිත අංක ගණිතමය ප්‍රතිඵල දාගන්න අනුමාතෘකාව ශූන්‍ය සහ අනන්තය ආශ්‍රිත අංක ගණිතමය ප්‍රතිඵල හරි දැන් බිඳුව කියන්නේ මොකක්ද කියලා දන්නවනේ ඔයගොල්ලෝ බලන්න දැන් සංඛ්‍යා රේඛාවක් ගත්තොත් එහෙම සංඛ්‍යා රේඛාව හිතන්න මේ තාත්වික සංඛ්‍යා රේඛාවේ හරි බිඳුව එහෙම නැත්නම් ශූන්‍ය කියලා කියන්නේ මූල ලක්ෂයනේ මෙතන බිඳුවනේ තියෙන්නේ එතකොට මේ පැත්තට තියෙන බිඳුවෙන් දකුණු පැත්තට තියෙනවා 1 2 3 4 ඔය විදිහට ධන අනන්තය වෙනකන් තියෙන හරි සංඛ්‍යා සියල්ලම තාත්වික සංඛ්‍යා සියල්ලම මේ පැත්තේ තියෙනවා ධන අනන්තය වෙනකන් යනවා වම් පැත්තෙන් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔය විදිහට වම් පැත්තෙන් ඍණ අනන්තය වෙනකන් යනවනේ හරි එතකොට ශූන්‍ය කියලා කියන්නේ අපිට ගණන් කරන්න පුළුවන් පරිමිතාවයක් හරි නිශ්චිත පරිමිත පරිමේයයක් තමයි ශූන්‍ය කියලා කියන්නේ හරිද හැබැයි අනන්තය ධන අනන්තය සහ ඍණ අනන්තය ගත්තොත් එහෙනම් අපිට ගණන් කරන්න බෑ අපරිමිතාවයක් අපරිමේයයක් ඊටමත් විශාලයක් හරිද අනන්තය කියන්නේ මොන වගේ ගියක්ද කියලා කියන්න බෑ හිතා ගන්නවත් බැරි විශාලයක් හරි දැන් මේ හිතන්නකෝ දැන් කලුත් මේ උදාහරණයක් කතා කරලා තියෙනවා දැන් සිතිජය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ සිතිජය එතකොට දැන් පාරේ දාද්දි මේ පාර අත්තලා තියෙද්දි හරි නිකන් මුහුදක් වගේ පේනවනේ හරි අතර මුහුදක් වගේ පේනුවාට දැන් ඉස්සර ගත්තොත් මේ කාන්තාරවල සින්න තියෙනවා අතර වතුර හොයාගෙන යනවනේ කට්ටිය අතර සිතිජය දැක්කම හිතනවා අන්න ඒක ජලාශයක් වගේ තියෙනවා වතුර ඇති කියලා හිතලා ගොඩක් දුර යනවා ගිහිල්ලා බලද්දි එතන නෙමෙයි තියෙන්නේ තව ඉස්සරහා ඒක තවත් යනවා ගියාට පස්සේ ආයෙ එතනත් නෙමෙයි තව ඉස්සරහා එතකොට ඔය ගිහිල්ලා අනන්ත දුරක් යන්න වෙනවා ඉවරයක් නැහැ හරි සිතිජය බස් යනවා වගේ තමයි හරිද එතකොට අනන්තය කියන්නේ ඒ වගේ එකක් ඒ කියන්නේ හිතන්න කෙනෙක් ওই සංඛ්‍යා රේඛාව දිහා දිගටම යනවා හිතන්න මේ සංඛ්‍යා රේඛාව උඩ කෙනෙක් ඇවිදන් යනවා කියලා හරි ඇවිදන් ගිහිල්ලා හිතා ගන්න බෑ දුරක් ගිහිල්ලා එක්කෙනෙක් කියනවා මෙතන අනන්තය කියලා හිතා ගන්න බෑ දුරක් ගිහිල්ලා එතන නැවතිලා කියනවා මෙතන අනන්තය තියෙන්නේ කියලා හැබැයි එතන නෙමෙයි අනන්තය ඒ වගේ තව දුරක් යන්න ඕන ඒ දුර ගිහිල්ලා නැවතුනම අනන්තය කියලා කියන්න බෑ ඒ වගේ තව දුරක් යන්න ඕන ඒතර හිතා ගන්නවත් බැරි ගණන් කරන්න බැරි අති විශාලයක් තමයි අනන්තය කියලා කියන්නේ හරිද හරි දැන් ශූන්‍ය කියන්නේ මොකක්ද අනන්තය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා හරිද බලන්න දැන් මුලින්ම මේක දාගන්න වීඩියෝ පෝස්ට් කරලා හරි අනුමාතුව දැම්මම පස්සේ යටින් මෙන්න මේක දාගන්නකෝ වීඩියෝ පෝස්ට් කරලා ඉක්මනට දාගන්න හරි දැන් බලන්න දැන් ශූන්‍ය කියන්නේ මොකක්ද අනන්තය කියන්නේ මොකක්ද කියලා දන්නවා දැන් බිඳුවෙන් ඕනෑම සංඛ්‍යාවක් බෙදුවොත් එම උත්තරය කීයද ඕලෙල් කාලේ දැනුම බිඳුවයිනේ කොහමද එහෙම වුනේ බලන්න දැන් බිඳුව කියන්නේ කුඩා අගයක්නේ හිතනවා දැන් මම 100 99 98 97 ඔය විදිහට අඩුවේ ගිහිල්ලා අඩුමගනේ බිඳුව කියන්නේ මරින පැත්තට යන්නේ නැහැ අර ධන පැත්තෙන් ගත්තොත් අඩුමගේ බිඳුව හරිද එතකොට මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මම හරේ විදිහට දෙක ගන්න ඊට පස්සේ
මම ගන්නවා මෙන්න මෙහෙම. මුලින්ම 1000 බෙදීම 2 කියලා ගන්නම්කෝ. එතකොට මෙන්න මේ විදිහට ගන්න. හරි බලන්න. මම මෙන්න මෙහෙම ගන්න. හරි. මුලින්ම 1000 බෙදීම 2 ගන්නවා. ඊට පස්සේ 100 බෙදීම 2 ගන්නවා. ඊට පස්සේ 10 බෙදීම 2 ගන්නවා. ඊට පස්සේ 1 බෙදීම 2 ගන්නවා. ඊට පස්සේ 0.1 බෙදීම 2 ගන්නවා. අන්න ඔය වගේ භාග සංඛ්‍යා ටික සලකන්නම් මම. හරි. දැන් 10 දෙකෙන් බෙදුවම කීයද? 500යි. 100 දෙකෙන් බෙදුවම කීයද? 50යි. 10 දෙකෙන් බෙදුවම කීයද? 5යි. 1 දෙකෙන් බෙදුවම කීයද? 0.5යි. 0.1 බෙදුවම කීයද? 0.05යි. හරිද? ආයෙත් මෙතන ගන්න පුළුවන් 0.01 බෙදීම 2. එතන එනවා 0.005ක් ලැබෙනවා. හරි. එතන පේනවා ඇති. දැන් මේ භාග සංඛ්‍යා සියල්ලෙම හරය දෙකන තියෙන මේ. හරය නිශ්චිතාංකය. හරය එකම වගේ තියෙන්නේ. ලවය අඩු කරගෙන යද්දී ඔයාලට පේනවාද ලවය බිඳුවට ආසන්න වෙලා තියෙන්නේ. 1000 100 10 දැන් 10ට 100 එන්න ඕනේ අනවශ්‍ය වුණා ඔය වගේ අගයන් තියෙනවා. හරි. මම මේ උදාහරණයක් විදිහට ගත්තේ. 1000 100 ගතව අඩු වෙලා තියෙනවා. ආයි 10 හරි තවත් අඩු වෙලා. 1 වෙදි තවත් අඩු වෙලා. 0.1 වෙදි තවත් අඩු වෙලා. 0.01 වෙදි තවත් අඩු වෙලා. කොහොම කියලා බිඳුවට ටික ආසන්න වෙනවනේ. දැන් 0.1ට පස්සේ මට බිඳුවට ආසන්න වෙන අගයන් අනන්තයක් ලියන්න පුළුවන්. 0.001 0.0 අනන්තයයි එක. ඒත් බිඳුවට ආසන්න වෙලා තියෙන්නේ එතන. 0.0 අනන්තයේව දෙගුණයක් කුයි තියෙන එක. ඒ කියන්නේ 0.0 අනන්තයේව දෙගුණයක් තියෙන ඊට පස්සේ තියෙන ඉලක්කම එක. 0.01 0.001 0.0 අනන්තයක් තියෙන එක. ඊට පස්සේ 0.0 අනන්තයේව දෙකකට පස්සේ ලැබෙන එක. ඒ වගේ අගය ගන්න පුළුවන් අනන්තයක් ගන්න පුළුවන්. හරි. දැන් ඉතින් එකට පස්සේ කෙලින්ම බිඳු වෙනවා කියලා නෑ. 0.1 තියෙන 0.01 තියෙන ඊට පස්සේ ඔය දශම ගණන් අනන්තයක් තියෙනවා එක බිඳුව ආසන්න වෙනවා. හරි. එතකොට පේන ඇති එකම හරය තියෙන්නේ ලවය බිඳුව ආසන්න වෙද්දී අගයට මොකද්ද වෙන්නේ කියලා පැහැදිලිද? 555.5 0.05 අගයත් බිඳුවට ආසන්න වෙලා තියෙනවා. හරි. ඒතර ලවයත් බිඳුවට ආසන්න වෙනවා. හරි. හරය අගයක් තියෙනවා. හරයට අංශ අගයක් තියෙනවා. ලවය බිඳුවට ආසන්න වෙද්දී ලැබෙන අගයත් බිඳුවට ආසන්න වෙනවා. ඒක තමයි බිඳුව වෙලා තියෙන්නේ. හරිද? ඒ තමයි බිඳුවේ ඕන සංඛ්‍යාව බෙදුවා බිඳුවයි කියලා කියන්නේ. හරිද? බලන්න. එතකොට මේ ගත්තොත් මේක විශාලයි. හරි. මේක අසමානතා ලකුණු දාන්න පුළුවන්. එතකොට මේ අසමානතා ලකුණ කට ඇරලා තියෙන පැත්තෙන් කියන්නේ විශාලයි කියන එක. හරි. එතකොට මේ පැත්තට යන්න අගේ කුඩා වෙනවා. බලන්න. හරි. දැන් මෙන්න මේක දාගන්න වීඩියෝ පෝස්ට් කරලා. මේක දාගන්න. හරි දාගත්තද? හරි. එතකොට මේ කොටු කරලා දාගත්තට පස්සේ මෙන්න මේක යටින් දාගන්න. හරි උදාහරණ කියලා දාලා මෙන්න මේක දාගන්න ඕනේ. හරි. හරි උදාහරණ කියලා දාගන්න ඔය ටික. හරිද? හරි දැන් බලන්න. දැන් බිඳුවෙන් ඕනෑම සංඛ්‍යාවක් බෙදුවම බිඳුවයි කියලා උගල දාන්න. හරි බලන්න. ඊළඟම මොකක් හරි ධන සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදනවා. හරිද බලන්න. බිඳුවෙන් බෙදනවා. එතකොට මොනවා වෙයිද? අගය කීයක් වෙයිද කියලා හිතෙන්නේ. ත්‍රාගය ධන අනන්තයක් වෙනවා. ධන සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදාදී උත්තරේ ධන අනන්තයට ආසන්න වෙනවා. අය බලමු උදාහරණයක්. හරි. මම ගන්නම් මෙන්න මේ විදියට. මම ගන්නම් ලවයේ බිඳුවට ආසන්න වෙන අවස්ථාවක් ගන්නම්කෝ. හරය බිඳුවට ආසන්න වෙන අවස්ථාව. කලින් ගත්තම ලවයේ බිඳුවට ආසන්න වෙන අවස්ථාව. හරය නිශ්චිතාවයක් තියාගෙන ලවයේ බිඳුවට ආසන්න වෙන අවස්ථාව තමයි ගත්තේ. ඒතර උත්තරේ බිඳුවට ආසන්න වුණා. දැන් මම ගන්නේ හරි ලවයේ නිශ්චිතාවයක් තියාගෙන හරය බිඳුවට ආසන්න වෙන අවස්ථාවක් ගන්නවා. හරි. මම ලවය එක තියා ගන්නම්කෝ. හරයටම මුලින්ම ගන්නම් 1000. ඊට පස්සේ ලව එක තියෙනවා හරයටම 100 ගන්නවා. ලව එක තියෙනවා හරයටම 10 ගන්නවා. ලව එක තියෙනවා හරයටම 1 ගන්නවා. ඊළඟට ලව එක තියෙනවා හරයටම 0.1 ගන්නවා. ඊළඟ ලව එක තියෙනවා හරයටම 0.01 ගන්නවා. ඒතර ඕන පේන ඇති හරයත් මෙතන 0.01 ඔය විදිහට මේ වගේ දශම සංඛ්‍යාත අනන්තය සෙට් වෙනවනේ. හරි. එතකොට ටිකෙන් ටික වර පේන ඇති හරය බිඳුව ආසන්න වෙලා තියෙන්නේ. හරිද? එතකොට අගය මොනවා වෙයිද? 1000න් 1යි කියලා කියන්නේ 0.001යි. 100න් 1 කියන්නේ 0.01යි.
හරිද? 10 කියන්නේ 0.1යි. 1න් 1යි කියන්නේ 1යි. හරිද? 1/0.1 කියන්නේ 10යි. 1/0.1 කියන්නේ 100යි. මම තව එකක් ගන්නම්කෝ. 1/0.0.1 ගන්න. එතකොට 1.0.0.1 බෙදුවම 1000යි. හරි සුළු කරලා බලන්න. කැල්ලක් තියෙනවා සුළු කරලා බලන්න. ඔයාලට පේනවා ඇති ලවය නිශ්චිතාංකයක් තියෙද්දි හරය ටිකෙන් ටික අඩු වෙද්දී උත්තරයට මොකද වෙන්නේ? උත්තරේ ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට මෙන්න මෙහෙට යන්න මේ පැත්තට යන්න අගය එන්න විශාල වෙලා තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ හරය බිඳුවට ලං වෙන්න ලැබෙන අගය අනන්තයට ආසන්න වෙනවා. හරි. ඕම ගිහලා මෙතනින් 1000 ඊට පස්සේ 10000 ලක්ෂය මිලියනය කෝටි ඔය විදිහට යනවා. අනන්තයට ආසන්න විශාල අගයකට යනවා. හරි. එතකොට හරය ඔය විදිහට අඩු වෙද්දී අඩු වෙලා ගිහිල්ලා බිඳුවට ආසන්න වෙනවනේ. බිඳුවට ආසන්න වෙද්දී අගය ලැබෙන අගය අනන්තයට ආසන්න වෙනවා. තේරෙනවද මම කියපු එක? හරි. එතකොට ධනාන්තයට තමයි ආසන්නම ධන සංඛ්‍යාව බෙදුවොත් එහෙම. හරිද? එතකොට ඕනෑම ඍණ සංඛ්‍යාවක් හරිද? බිඳුවෙන් බෙදුවොත් එහෙම උත්තරේ ආසන්න වෙන්නේ ඍණ අනන්තයට. හරිද? බලන්න. එතකොට මේකත් අර වගේ තමයි දැන් මම ධන සංඛ්‍යාවට යන සැලකුවේ. එතකොට මේකෙම ඍණ අවස්ථාව ඍණ සංඛ්‍යාවට සැලකුවොත් එහෙම ඍණ අනන්තයට තමයි ආසන්න වෙන්නේ. හරිද? දැන් මම ප්‍රායෝගික උදාහරණ වලින් පැහැදිලි කරන්න. හරි බලන්න. දැන් සමහර ගුරුවරුන් කියනවා මෙන්න මෙහෙම එකවර දාලා මේක ලියා ගන්න කියනවා. හේතුව පැහැදිලි කරන්නේ නැහැ. කොහොමද බිඳුව වුනේ? කොහොමද මෙයා මේ සංඛ්‍යාව බිඳුව විතර පස්සේ අනන්තය වුනේ කොහොමද? ඒ හේතු සහිතව පැහැදිලි කරන්නේ නැහැ ගොඩක් අය. ඒනවා හේතුවත් එක පැහැදිලි කරලා තියෙනවා. හරිද? හරි. දැන් ඔයා කලින් මෙන්න මේක ලියා ගත්තානේ. බලන්න. දැන් හරි. මෙන්න මේක ලියලා කොටු කරලා මේක ලියලා කොටු කරලා උදාහරණ කියලා දාලා මෙන්න මේ ටික දාගන්නකො. වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. මේක දාලා කොටු කරලා ඊට පස්සේ මේක දාලා කොටු කරලා උදාහරණ කියලා දාලා මෙන්න මේ ටික දාගන්න. වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. හරිද ලියාතද? හරි. දැන් බලන්න. දැන් මෙන්න මෙහෙම එකක් ගන්නවා. බලන්න. දැන් බලමු ඕනෑම සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුවම උත්තරය කීයද කියලා. හරි. මම ගන්නවා. හරි. මොකක් හරි සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාවම ධන අනන්තයෙන් බෙදෙනවා. ඒතර උත්තරය මොකක් වෙයිද? දැන් ධන අනන්තය කියන්නේ මොකද්ද? හිතා ගන්නවත් බැරි විශාල අගයක්. මේ ධන ලකුණ සලකන්න නැතුව අපි හිතමුකෝ. දැන් මේ ධන අනන්තය ධන ලකුණ සලකන්න නැතුව තමයි හිතන්නේ. හරි. අනන්තය කියන්නේ ඊටම විශාල සංඛ්‍යාවක්. එතකොට ඕනෑම සංඛ්‍යාවක් හරි ඉතාමත් විශාල සංඛ්‍යාවක් බෙදුවොත් එම මොකක් එනවද? දැන් මෙන්න හිතන්නකෝ. දැන් පාන් ගෙඩියක් ගේනවා ගෙදරට. හරිද? මුලින්ම ඕක කපනවා. හරිද? කෑලි එකකට කපනවා. කෑලි එකට කැපුවම පාන් ගෙඩියම තියෙන්නේ. එක කෑල්ලගෙන පාන් ගෙඩිය. කෑලි දෙකකට කපනවා. එතකොට පාන් භාගය. හරි. කෑලි තුනකට කපනවා. එතකොට පාන් ගෙඩි තුනකට කපුවා තවත් එකෙන් හම්බෙන කෑලි තවත් පොඩි. කෑලි හතරකට කැපුවොත් එම එකෙන් හම්බෙන කෑලි තවත් පොඩි වෙනවා. හතරෙන් එකයිනේ. ඔහොම ගිහලා කෑලි 10කට කපනවා. එතකොට එකෙන්ට පොඩි පාන් පෙත්තක් හම්බ වෙනවා. එතකොට කෑලි 100කට කපනවා. එතකොට ඊටාමත් හීනි පාන් පෙත්ත තමයි එකෙන් හම්බ වෙන්නේ. ඔය විදිහට යම්කිසි ඒකකයක් විශාල කොටස් ගන්න බෙදාගෙන යද්දී මොකද වෙන්නේ? එක කෑල්ලකගේ ලැබෙන අගය මොකක් වෙනවද? එන්න අඩු වෙනවා, කුඩා වෙනවා. ඔය කුඩා වෙලා බිඳුර අසන්න වෙන්නේ. දැන් මේ හිතන්නකෝ. හරි. මම ගන්නවා මේ විදිහට. හරි. මම ලවයේ දෙක තියන්නම්කෝ. හැම සංඛ්‍යා මේ මම භාග සංඛ්‍යා ටික ගන්නවා. මේ හැම එකෙම ලවයේ දෙක තියෙනවා. හරි. ඊට පස්සේ හරය එන්න වැඩි කරගෙන යනවා. හරි. මුලින්ම හරයම අඩු සංඛ්‍යාවක් ගන්නවා. හරි බලන්න. මම ගන්නම් 0.0.1 ගන්නම්කෝ. එතකොට මම ගන්නවා 0.0.1 ගන්න. එතකොට මම ගන්නවා 0.1 ගන්න. එතකොට මම ගන්නම් 1. එතකොට මම ගන්නම් 10. එතකොට මම ගන්නම් 100. එතකොට මම ගන්නම් 1000 ඔය විදියට. හරි. එතකොට ඔයාලා පේනවා ඇති ලවයේ නිශ්චිත සංඛ්‍යාවක් තියෙනවා. හරය එන්නේ මොකක්ද වෙලා තියෙන්නේ?
හර එන්නේ වැඩිලා තිනවා. ඕම ගිහිල්ලා හරේ අනන්තයට යනවනේ. තරයි බලමු ලැබෙන අගයට සමස්ත අගයට මොකක්ද වෙන්නේ කියලා. හරිද? මෙතනින් පටන් ගන්නකො 2 එකෙන් බෙදුවොත් එම 2යි. හරි. මෙතන ගත්තොත් එම 2 10න් බෙදුවොත් එම නැත්නම් 10න් 2 0.2යි. මෙතන ගත්තොත් එම 0.02යි. මෙතන ගත්තොත් 0.02යි. හරිද? මේ පැත්තට එම 20යි අගය. මම අසුළු කරොත් එම 200යි අගය. මම අසුළු කරොත් එම 2000යි අගය. එහෙනම් අගේ මොනවාද වෙලා තියෙන්නේ? එන්න 2200 20 2 ඔය විදිහට අගේ එන්න අඩු වෙලා තියෙනවා. හරිද? ඒතර මේ පැත්තට යන්න අගේ අඩු වෙලා තමයි තියෙන්නේ. බලන්න. ඔය විදිහට. ඒතර පේනවා ඇති හරය විශාල සංඛ්‍යාවක් වෙන්න. ඒක නැත්නම් හරය අනන්තයට ආසන්න වෙද්දී පිළිතුරු මොකටද ආසන්න වෙන්නේ? ඕමම කියලා අන්තිමට බිඳුවට තමයි ආසන්න වෙන්නේ. හරිද? ඒතර හරය අනන්තයක් එද්දී අගය බිඳුවට තමයි ආසන්න වෙන්නේ. ධන අනන්තයෙන් බෙදුවොත් එම බිඳුවට ආසන්න වෙනවා ධන පැත්තෙන්. හරිද? බලන්න. එතකොට ධන පැත්තෙන් බිඳුවට ආසන්න වෙනවා. ධන පැත්තෙන් බිඳුවට ආසන්න වේ. හරිද? බලන්න. ඊළඟට ඕනෑම සංඛ්‍යාව ඍණ අනන්තයෙන් බෙදුවොත් එම මොකද වෙන්නේ? මේ ඍණ ලකුණු පැත්තට දාන්නකො. ඕනෑම සංඛ්‍යාව අනන්තයෙන් බෙදුවම මොකද වෙන්නේ? උත්තරේ බිඳුවට ආසන්න වෙනවනේ. එතකොට ඕනෑම සංඛ්‍යාව ඍණ අනන්තයෙන් බෙදුවොත් එම බිඳුවට ආසන්නේ ඍණ පැත්තෙන්. දැන් බලන්න දැන් සංඛ්‍යා රේඛාවක් ගත්තොත් එහෙම ශූන්‍ය එහෙම නැත්නම් මූලාක්ෂ බිඳුව මෙතනනේ තියෙන්නේ. මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඔය විදිහට යනවනේ. මේ පැත්තෙන් ධන 1 ධන 2 ඔය විදිහට යනවනේ. හරිද? එතකොට ඕනෑම සංඛ්‍යාවක් ධන අනන්තයෙන් බෙදුවොත් එහෙම අගේ බිඳුවට ආසන්න ධන පැත්තෙන්. ඒ කියන්නේ මේ ධන අනන්තයෙන් තියෙන මේ පැත්තනේ. හරි. එතකොට ධන අනන්තයෙන් බෙදුවොත් එහෙම උත්තරේ මේ බිඳුව ටික ටික ආසන්න වෙනවා. හරි. එතකොට ධන පැත්තෙන් තමයි බිඳුව ආසන්න වෙන්නේ. තේරුණාද? ඍණ අනන්තයෙන් බෙදුවොත් එහෙම උත්තර බිඳුවට ආසන්න වෙනවා. හැබැයි ඍණ පැත්තෙන් තමයි ආසන්න වෙන්නේ. මොකද මේ පැත්තෙන් යන ඍණ අනන්තය තියෙන්නේ. එතකොට ඍණ අනන්තයෙන් බෙදද්දී ලැබෙන අගය මෙම් ටීටි බිඳුවට ආසන්න වෙනවා. ආසන්න වෙන්නේ ඍණ පැත්තෙන්. හරිද? පැහැදිලිනේ? හරිද? එතකොට මෙතන ගත්තොත් එහෙම ඍණ පැත්තෙන් බිඳුවට ආසන්න වෙනවා. හරි? එතකොට ඍණ පැත්තෙන් බිඳුවට ආසන්න වේ. හරි. මම මේ මකන්න දෙන්න බලන් ඉන්නකෝ. බිඳුවට ආසන්න වේ. හරිද? බලන්. තම සංඛ්‍යා රේඛාවේ කතාව යටින් දාන්න. හරි. තාත්වික සංඛ්‍යා රේඛාව ඔය ආකාරයට තියෙනවා. හරි. මෙතන ශූන්‍ය නැත්නම් මූලාක්ෂ බිඳුව තියෙනවා. මේ පැත්තෙන් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඔය ඍණ 5 තියෙන ඊට පස්සේ ඍණ පැත්තට ඍණ අනන්තයක යනවා. මේ පැත්තෙන් තියෙන බිඳුවෙන් දකුණු පැත්තේ තියෙනවා 1 2 3 4 5 ඊට පස්සේ මේ පැත්තෙන් ධන අනන්තයක යනවා. හරිද? ඕනෑම සංඛ්‍යාවක් ධන අනන්තයෙන් බෙදද්දී උත්තරේ බිඳුව ආසන්න වෙනවා. ආසන්න වෙන්නේ ධන පැත්තෙන්. ඊළඟ ඕනෑම සංඛ්‍යාවක් ඍණ අනන්තයෙන් බෙදද්දී බිඳුව ආසන්න වෙනවා වගේ. හැබැයි ආසන්න වෙන්නේ ඍණ පැත්තෙන්. හරිද? හරි. දැන් මෙන්න කොටු කරලා මෙන්න මේ දෙක දාලා මේ උඩින් දාලා තියෙන එක දාගන්න. ඒතර මේ කොටුට අදාළව තියෙන්නේ ධන පැත්තෙන් බිඳුව ආසන්න වේ. මේ කොටුට අදාළව තියෙන්නේ ඍණ පැත්තෙන් බිඳුව ආසන්න වේ. ඊට පස්සේ ඒක ලිව්වට පස්සේ උදාහරණ කියලා දාලා මේ උදාහරණ ටික දාලා ඊට පස්සේ මේ සංඛ්‍යා රේඛාව මෙන්න මේ ටික ඇඳ ගන්නකො. වීඩියෝ පෝස්ට් කරලා ස්ටොප් කරලා ටික දාගන්න. හරිද ලියාගත්තද? හරි. දැන් බලන්න. දැන් මෙන්න මෙහෙම එකක් ගන්නවා. මම ගන්නවා k කීලකයක් ගන්නවා. හරි. k කියන්නේ ධන පරිමිත සංඛ්‍යාවක් කියලා ගන්නවා. ඒ කියන්නේ පරිමිත සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? පරිමිත සංඛ්‍යාවක් කියලා කියන්නේ ගණන් කරන්න පුළුවන් අගයක්. හරි. කියන්නේ පරිමේය අගයක්. හරි. එතකොට ධන පරිමේය නැත්නම් ධන පරිමිත සංඛ්‍යාවක් තමයි ගන්න. හරි. මම මේව ලියන බලන්න. මම ලියනවා k කැපිටල් k හරි කැපිටල් k අනු ධන පරිමිත සංඛ්‍යාවක් වන විට
හරි. දැන් ධන පරිමිත සංඛ්‍යාව වල උදාහරණ කරන මෙන්න මෙහෙම. දැන් ධන 3 කියන්නේ ධන පරිමිත සංඛ්‍යාව. ඊළඟට ධන 1529 කියන්නේ ධන පරිමිත සංඛ්‍යාව. ඊළඟට ධන හරි මෙන්න මේ වගේ සංඛ්‍යාව. 238999 කියන්නේ ධන පරිමිත සංඛ්‍යාව. හරි. එතකොට කෙටියෙන් කිව්වොත් එහෙම දැන් මෙතන දශම සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. හරි. එතකොට ධන 1291.956. එතකොට මේ තියෙන ධන පරිමිත සංඛ්‍යාව. ඔය වගේ k කියලා කියන සාධාරණ අගයක් ගන්නවා. එයා ධන පරිමිත සංඛ්‍යාවක් වෙනවලු. හරිද? බලන්න. එතකොට අනන්තයට k එකතු කරොත් එහෙම කීයක් වෙයිද? අනන්තය කියන්නේ මොකද්ද? හිතා ගන්න බැරි විශාල සංඛ්‍යාවක්. හිතා ගන්න බැරි විශාල සංඛ්‍යාවට ධන පරිමිත සංඛ්‍යා එකතු කරොත් එහෙම ලොකු සාගරයකට වතුර බින්දුවක් දානවා වගේ. වෙනසක් එන්නේ නැහැ, දැනෙන්නවත් නැහැ. අනන්තයම තමයි. පැහැදිලිද? අනන්තය වගේ විශාල සංඛ්‍යාවට අර k වගේ ධන පරිමිත සංඛ්‍යා එකතු කරනවා. කියන්නේ ධන 3 වෙන්න පුළුවන්, ධන 1500 වෙන්න පුළුවන්, ධන මිලියන වෙන්න පුළුවන්, ධන කෝටි වෙන්න පුළුවන්. කෝටිය අපිට ලොකු වුණාට අනන්තයට ලොකු නෑ. හරි. කෝටි කෝටියටත් වඩා අනන්තය ලොකුයි. හරි. ඒ නිසා කෝටිය කියන අනන්තයට දැනෙන්නවත් නැති ආගිය. හරි. එතකොට ලොකු සාගරයකට අපි ඊළඟ වතුර බින්දුවක් දානවා වගේ තමයි දැනෙන්නවත් නැහැ සාගරයට. එතකොට අනන්තයට k වගේ ධන පරිමිත සංඛ්‍යා එකතු වුණාම අනන්තයම තමයි, වෙනසක් නැහැ. එතකොට අනන්තයෙන් k අඩු වුණොත් එහෙම ඉතින් ලොකු සාගරයකින් අය වතුර බින්දුව කෙලියට ගන්නවා. සාගරයට දැනෙන්නවත් නැහැ. අනන්තයම තමයි, වෙනසක් නැහැ. හරි. ඒතර අනන්තයෙන් ධන පරිමිත සංඛ්‍යා අඩු කරාම අනන්තයයි. බලන්න. ඊළඟට හරි අනන්තය k ගෙන් ගුණ කරොත් එහෙම හිතන්නකො k කියන්නේ ධන 5යි කියලා සලකන්නකො. එතකොට අනන්තය 5න් ගුණ කරනවා. එතකොට විශාල සංඛ්‍යාවක් 5න් ගුණ කරනවා. ඒ තවත් විශාල සංඛ්‍යාවක් ලැබෙන්නේ. එතකොට ඒත් අනන්තයම තමයි. 5යි අනන්තය නෙමෙයි. හරි. අනන්තය වරක් k අනන්තය නෙමෙයි. අපි දන්නවනේ දෙවරක් x 2යි x. තුන් වරක් y 3යි y. ඒ වගේ පහ වරක් අනන්තය 5යි අනන්තය නෙමෙයි. අනන්තය ඉතාමත් විශාල අගයක්. එතකොට 5 කියන සංඛ්‍යාවෙන් අර විශාල සංඛ්‍යාව ගුණනවා තවත් විශාල සංඛ්‍යාවක්. ඒක අපිට කියලා නිම කරන්න බෑ අනන්තය. හරි. ඒතර අනන්තය k වලින් ගුණනම අනන්තයයි. හරිද? ඒතර අනන්තය ගුණ වුණොත් එහෙම ඍණ k වලින් මොකක් වෙයිද? ඒතර k කියන්නේ ධන පරිමිත සංඛ්‍යාවක්. ඒතර ඍණ k කියලා කියන්නේ ඍණ k කියලා ඍණ පරිමිත සංඛ්‍යාවක්. හිතනවා දැන් ධන k කියලා දැන් k කියලා කියන්නේ 3 කියලා හිතන්නකෝ. හරිද? එතකොට ඍණ k කියලා කියන්නේ මොකද්ද? ඍණ 3. එතකොට k කියලා ධන පරිමිත සංඛ්‍යාව නම් ඍණ k කියලා ඍණ පරිමිත සංඛ්‍යාව. හරි. එතකොට අනන්ත ඍණ k ගෙන් ගුණ මොකක් වෙයිද? එතකොට මේ හිතන්නවා මේ තියෙන ඍණ 7 වගේ කියලා. එතකොට අනන්තය වරක් ඍණ 7. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඍණ 7යි අනන්තයද කියලා ඒක. නෑ ඍණ 7යි අනන්තය නෙමෙයි. අනන්තය කියන්නේ ඉතාමත් විශාල අගයක්. එතකොට ඉතාමත් විශාල අගයක් ධන මොන සංඛ්‍යාවෙන් ගුණ කරත් ඍණ මොන සංඛ්‍යාවෙන් ගුණ කරත් උත්තරය වෙනසක් වෙන්නේ අනන්තයම තමයි. හරි. හැබැයි ඍණ අනන්තය තමයි වෙන්නේ. හරිද? ඍණ අනන්තය වෙන්නේ. දැන් බලමු උදාහරණයක් ගන්න. දැන් මේක ගත්තොත් එහෙම මම අනන්තය ගුණ කරනවා ඍණ 2කින්. හරි. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඍණ 2යි අනන්තයද කියලා. හරි. අනන්තය ඉතාම විශාල ගන්න. ඒතර 2යි අනන්තය ගත්තොත් එහෙම 2 අනන්තය කියව k වරක් අනන්තය වගේ ගන්න. 2 අනන්තය කියන්නේ ධන පරිමිත සංඛ්‍යාවක් අනන්තයෙන් ගුණ වෙනවා. ඒතර ලැබෙන්නේ ධන අනන්තයනේ. ඒතර ඒ ලැබෙන අගය ඍණෙන් ගුණ වෙනවනේ. ඒතර ඍණ අනන්තය තමයි ලැබෙන්නේ. හරි. ඒතර මේ 2යි අනන්තය වගේ වලියොත් වැරදි. ඒක සුළු කරලා අන්තිම අනන්තය තමයි එන්නේ. අනන්තයේ ආශ්‍රිතකයක් තමයි එන්නේ. ඒ කියන්නේ ධන අනන්තය වෙන පුළුවන් ඍණ අනන්තය වෙන පුළුවන් ඒ වගේ. ධන අනන්තය k වලින් ගුණ කරොත් එහෙම ධන අනන්තය. ධන අනන්තය ඍණ k වලින් ගුණොත් එහෙම ඍණ අනන්තය. හරිද? ඔක මාරුනම මෙන්න මෙහෙම එන්නේ බලන්න. හිතන්නකෝ හරි ඍණ අනන්තය ධන k වලින් ගුණ කරා කියලා. අනන්තය ඉතාම විශාලයක්. ඒක පරිමිත සංඛ්‍යාවක් ගුණ කරනවා. ඒත් අනන්තයමනේ. වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා ගුණ උත්තර ඍණ. අන්න ඒක වළංගු වෙනවා. හරි. ඍණයි ධනයි සුළු කරොත් ඍණ වෙනවා.
දැන් මේකේ තේරුම ගත්තා නේ මේ ධන ඍණය ගුණ කර ඍණ අනන්තය වරක්කේ අනන්තයයි. දැන් මෙතන ගත්තොත් එහෙම හරි. දැන් මෙතන මම දෙක මෙන්න මෙහෙම ගන්නවා. මම අනන්තය ඍණ කියලා ගන්නවා. කේ ත්‍රිණකේ කියලා ගන්නවා. ඒක ඍණාන්ත ඍණකේ වලින් ගුණ වෙනවා. හරි. ඍණ ඍණයි ධන ඍණයි ධන උත්තරය තමයි එන්නේ. අනන්තය වරක්කේ අනන්තයයි. ධන අනන්තයයි. ත්‍රොයිද ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මම තව ටිකක් දාන්න බලන්න. එතන මේ k ආශ්‍රිත ඒවා ටික තමයි ගත්තා. මුලින් මේ ටික දාගන්න වීඩියෝ පෝස්ට් කරලා. k යන පරිමිත සංඛ්‍යාවක් කරන විදිහ කියලා දාලා හරි. මේ 6 දාලා කොටු කරගන්න. වීඩියෝ පෝස්ට් කරලා දාගන්න ඉක්මනට දාගන්න. හරිද? හරි දැන් බලන්න. දැන් අනන්තයයි අනන්තයයි එකතු වුණොත් කීයද? ඊළඟට අනන්තය අනන්තය ගුණුනොත් කීයද? ඊළඟට අනන්තය අනන්ත වෙනි බලය කීයද? අය බලමු මොන වගේ එකකින් එයිද කියලා. හරි. ඒතර අනන්තයට අනන්තය එකතු කරාම කීයක් එයිද? අනන්තය දන අනන්තය දෙකයි අනන්තයද? නෑ අනන්තයයි. හරි. දැන් x දන x දෙකයි x. ලැම්ඩා දන ලැම්ඩා දෙකයි ලැම්ඩා. හැබැයි අනන්තය දන අනන්තය දෙකයි අනන්තය නෙමෙයි අනන්තයයි. මොකද දෙකයි අනන්තය කියන්නේ අනන්තය දෙකෙන් ගුණ වෙලානේ. ඒතර කලින් කතා කරපු k ආශ්‍රිත සුළු කිරීම ටික බලන්න. k වරක් අනන්තය මොකක්ද ආවේ? අනන්තයයි. ඒතර අනන්තය ධන පරිමිත සංඛ්‍යාවක වුණාම ඒත් අනන්තයම. ඒතර ඒ සුළු කිරීම තමයි මෙන්න මෙතන තියෙන්නේ. අනන්තය ධන අනන්තය දෙකයි අනන්තය කියලා ගත්තොත් එහෙම එතනනුත් ආයි දෙවරක් අනන්තය එන්නේ. ඒතර k වරක් අනන්තය. k වරක් අනන්තය කියන අනන්තය. හරි. ඒතර අනන්තය ධන අනන්තය අනන්තයයි. බලන්න. ඊළඟ මම ගන්නවා අනන්තය අනන්තයෙන් ගුණ කරනවා. හරිද? ඒක කෙනෙක්ට දෙන්න පුළුවන් අනන්තයේ වර්ගය කියලා. හරි. ඒතර අනන්තයේ ඊටමත් විශාල සංඛ්‍යාවක්. එයාගේත් වර්ගය. ඒතර තවත් විශාල සංඛ්‍යාවක්. ඒතරත් අනන්තය තමයි ලැබෙන්නේ. හරිද? දැන් දෙවරක් දෙක 4යි. තුන් වරක් 3 9යි. හරි. ඒතර යම්කි සංඛ්‍යා වර්ග වෙද්දී ඒ තිබ්බාගේ තවත් විශාල වෙනවනේ. ඒතර අනන්තයේ වර්ගය වෙද්දී ඒ ලැබෙනාගේ තවත් විශාල වෙනවා. ඒතර අනන්තය වල විශාල. ඒත් අනන්තය තමයි. හරි. අනන්තය වල නැත්නම් අනන්තයයි. හරිද? බලන්න. ඊළඟට අනන්තේ අනන්තයනි බලය ගත්තොත් එහෙම. දැන් මෙතනින් කියන අනන්තය වල කනත අනන්තයේ දෙවෙනි බලය කියලා ගත්තොත් එහෙම මේත් අනන්තයමනේ. අනන්තය අනන්තයනි බලය. ඒතර අනන්තය කියන අගය හිතා ගන්නත් බැරි විශාල බලයක්. ඒ කියන්නේ අනන්තය වරක් අනන්තය වරක් අනන්තය වරක් අනන්තය වරක් ඔය විතර අනන්තයේ පද අනන්තයක් ගුණ වෙනවා. ඒතර හිතාන්න බෑ ඊටම විශාල ගන්නේ. ඒත් අනන්තය තමයි. හරි අන්න ඔය විදිහට ගන්න පුළුවන්. බලන්න. හරිද? ඒ විදිහට ගන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් එහෙම හරි. ඍණ අනන්තය ධන අනන්තයෙන් ගුණ කරොත් එහෙම ඒත් අනන්තයම තමයි. හැබැයි ඍණයි ධනයි ගුණවම ඍණ. හරිද? බලන්න. ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟට ඍණ අනන්තය වරක් ඍණ අනන්තය. බලන්න. හරි. ඍණාන්තය ඍණාන්තය ගත්තොත් ඍණ ඍණේ ධන වෙනවා. හරි අනන්තය වරක් අනන්තය අනන්තය. ඔය විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් මෙන්න මේ ටික ලියන්න වීඩියෝ පෝස්ට් කරලා 1 2 3 4 5යි ඒක ලියා ගන්නකො. දැන් මේ තුන ලිව්වට පස්සේ මේක යටින් මේ දෙක ලියා ගන්න. හරි. දාන වීඩියෝ පෝස්ට් කරලා ටික. හරි ලියවත්තද? හරි දැන් බලන්න. දැන් මෙන්න මෙහෙම ගන්න පුළුවන් හැබැයි ඍණ අනන්තයයි ඍණ අනන්තය අසුරු වුණාම කීයද? දැන් මෙතන ගුණ වීමක් නෙමෙයි තියෙන්නේ. හරි. මේ තියෙන්නේ ඍණ 2 ඍණ 2 වගේ එක. ඒතකොට ඍණ 2 ඍණ 4යි. නැත්නම් ඍණ x ඍණ x. ඒතකොට ඍණ 2යි x නේ. නැත්නම් ඍණ y ඍණ y ඍණ 2යි y නේ. අන්න ඒ වගේ සුළු කරලා තමයි මෙතන තියෙන්නේ. ඍණ අනන්තය ඍණ අනන්තය. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඍණ 2යි අනන්තය කියලා ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. ඍණ 2යි අනන්තය. හරි. ඒතකොට 2 කියන්නේ පරිමිත සංඛ්‍යාවනේ. ඒතකොට k වරක් අනන්තය. k වරක් අනන්තය අනන්තයනේ. ඒතකොට ඍණ k වරක් අනන්තය ඍණ අනන්තයනේ. ඍණ අනන්තය තමයි උත්තරේ වෙන්නේ. හරි. ඍණ අනන්තය ඍණ අනන්තය ඍණ 2යි අනන්තය කියලා හිතුනොත් එහෙම හරි. ඒතකොට k වරක් අනන්තය ඍණ k වරක් අනන්තය කියන්නේ ඍණ k වරක් අනන්තය කියන්නේ k වරක් අනන්තය අනන්තයයි. ඍණ k වරක් අනන්තය ඍණ අනන්තයයි. හරි. ඒතකොට ඍණ අනන්තය තමයි උත්තරේ. මෙන්න මේකත් දාගන්නකො. වීඩියෝ පෝස්ට් කරලා මේක ඉක්මනට දාගන්න. මෙන්න මේ කොටුව යටින් මේක දාගන්න.
ධන අනන්තය ධන දෙකයි අනන්තයයි වගේ. ඒතර කේවරක් අනන්තය අනන්තයයි. ඍණ අනන්තය ඍණ දෙකයි අනන්තයයි. ඒතර ඍණ කේවරක් අනන්තය ඍණ අනන්තයයි. හරි. අර දෙකයි අනන්තය තුනයි අනන්තය ඍණ දෙක තුනයි අනන්තය ඒ වගේ ලියන්නේ. එක්ක ධන අනන්තය එක්ක ඍණ අනන්තය එච්චරයි. මේ ලියාගත්තනේ. හරි. දැන් බලන්න. දැන් මෙහෙම ටිකක් ගන්නවා බලන්න. හරි. දැන් අනන්තයෙන් අනන්තය අඩු කරොත් මොනවා වෙයිද? දැන් x ඍණ x බිඳුවයි. y ඍණ y බිඳුවයි. හැබැයි අනන්තය ඍණ අනන්තය. අනන්තය හිතා ගන්නවත් බැරි ඊටමත් විශාලකයක්. ඒ වගේකින් ඒ වගේ තවත් අගයක් අඩු කරොත් මොනවා වෙයිද? ඒක කියන්න බෑ. අර්ථ දැක්කෙන්නේ නැහැ ගණිතේ. දැන් හිතන්නකෝ මෙහෙම. අනන්තය කියලා කියන්නේ ඉතාලම හිතා ගන්න බැරි විශාලකයක් නේ. හරි. ඒකෙන් අනන්තය අඩු කරනවා. අනන්තය කියන්නේ නිශ්චිත, ඒ කියන්නේ නිශ්චිතාගයක් නෙමෙයිනේ. ඒතර මේ අනන්තයට වඩා මෙයා විශාල වෙන්න පුළුවන්, කුඩා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඒක. ඒතර අර්ථයක් කරන්න බෑ ඒක. හරි. දැන් අනන්තය දැන් මේ අනන්තය මේ දෙකම සමාන නැහැ. හරි. අනන්තය කියන්නේ කියා ගන්න බැරි අගයක් නේ. ඒතර අවිනිශ්චිතාගයක් නිශ්චිතාගයක් නෙමෙයි. හරි. ඒතර මෙයාට වඩා මෙයා පොඩි වෙන්න පුළුවන්. නැත්නම් මෙයාට මෙයා ලොකු වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ ඒක. ඒ නිසා මේක අර්ථ දැක්කෙන්නේ නැහැ ගණිතයේදී. හරිද? බලන්න. ඒතර අර්ථ නොදැක්කෙන ප්‍රතිඵල කිහිපයක් තියෙනවා. ඒතර මේක අර්ථ නොදැක්කේ. හරිද? බලන්න. ඊළඟට අනන්තය අනන්තයෙන් බෙදුව මොකක් වෙයිද? දැන් x බෙදීම x ගත්තොත් මේකයි. හරි. y බෙදීම y ගත්තොත් එකයි. 3 බෙදීම 3 ගත්තොත් එකයි. 11 බෙදීම 11 ගත්තොත් එකයි. 500 බෙදීම 500 ගත්තොත් එකයි. අනන්තය බෙදීම අනන්තය එකයිද? නෑ වැරදි. අනන්තය බෙදීම අනන්තය එකයි නෙමෙයි. මේකත් අර්ථ දැක්වෙන්නේ නැහැ. මොකද මං කිව්වනේ මේ අනන්තය සමාන වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මොකද අනන්තය කියන්නේ කියන්න බැරි අවිනිශ්චිතාවයක් නිශ්චිතාවයක් නෙමෙයි. ඒතර ඒක නිසා ලැබෙන්නේ මොකක්ද කියලා කියා ගන්න බෑ අපිට. හරි. ඒතර ඒක නෙමෙයි උත්තරේ. හරි. මේකත් අර්ථ නොදැක්කේ. හරිද බලන්න. ඒතර අර්ථ නොදැක්කේ. හරිද? මම යාර වැරදි ටිකක් ලියන්න. ඒ කියන්නේ දැන් අනන්තය ඍණ අනන්තය කියලා ගත්තොත් එහෙම යා බිඳුව කියලා ගත්තොත් මේක වැරදි. හරිද? ඊළඟ මෙතන අනන්තය බෙදීම අනන්තය සමානයි 1 කියලා ගත්තොත් එහෙම වැරදි. හරිද? බලන්න. ඊළඟට මෙහෙම ගන්න පුළුවන් මට. හරි. අනන්තය බිඳුවෙන් ගුණ කරොත් එහෙම මොනවා වෙයිද? අනන්තය බිඳුවෙන් ගුණ කරොත් එහෙම. දැන් බිඳුව වර බිඳුවනේ. හරි. බලන්න. දැන් බිඳුව වරක් බිඳුව අපිට දැම්මේ නෑනේ. බිඳුව වර බිඳුවයි. හරිද? ඒතර අනන්තය වරක් අනන්තය වර බිඳුව. ඒ කියා ගන්න බෑ අපිට. මොකද අනන්තය ඊටම විශාලකයක්. බිඳුව කියන්නේ පරිමේයයක්. හරිද? ඒතර ඕනෑම සංඛ්‍යාව බිඳුවෙන් වර බිඳුවයි කියලා දන්නවා. බලන්න. දැන් දෙවරක් බිඳුවයි. හරිද? 99 වරක් බිඳුවයි. හැබැයි අනන්තය වරක් බිඳුව කියා ගන්න බෑ. මොකද අනන්තය ඊටම විශාලකයක් නේ. ඒතර අනන්තය බිඳුවෙන් ගුණ කරා මේ කියා ගන්න බෑ. ඒතර ඒකට අර්ථ නොදැක්කේ. හරි. ඒතර ඒකට අර්ථ දැක්වෙන්නේ නැහැ. හරිද බලන්න. ඊළඟට බිඳුව බෙදීම බිඳුව ගත්තොත් එහෙම. බිඳුව බෙදීම බිඳුව. දැන් කේට හිතන්න පුළුවන් බිඳුව බෙදීම බිඳුව එකයි කියලා. හැබැයි එක නෙමෙයි. හරිද? මම මෙතන ඉඳන් යටින් දාන මේක යටින්. බිඳුව බෙදීම බිඳුව ගත්තොත් එහෙම ඒකත් අර්ථ දැක්වෙන්නේ නැහැ. එක නෙමෙයි හරි. බිඳුව බෙදීම බිඳුව එක නෙමෙයි අර්ථ දැක්වෙන්නේ නැහැ. දැන් කේට හිතන්න පුළුවන් බිඳුව බෙදීම බිඳුවද කියලා. බිඳුවක් නෙමෙයි හරි. බලන්න. එතකොට බිඳුව බෙදීම බිඳුව සමානයි බිඳුව කිව්වොත් මේක වැරදි. හරි. බිඳුව බෙදීම බිඳුව අර්ථ දැක්වෙන්නේ නැහැ. අර්ථ නොදැක්කේ. හරිද බලන්න. හරිද?
හරි දැන් මුලින්ම මේටි ලියා ගන්න වීඩියෝ පෝස්ට් කරලා මේ පිළිවෙලටම ලියන්න හරි මේ කොටුව දාලා ඒකට මේක ලියලා වැරදි කියලා දාන්න ඊට පස්සේ මේ කොටුව දාලා ඒකට මේක දාලා වැරදි කියලා දාන්න ඊට පස්සේ ඊට යටින් මේ කොටුව දාලා ඊටත් යටින් මේක දාලා වැරදි කියලා දාන්න ඊට පස්සේ මේ කොටුව දාන්න මේ කොටුව දාන්න ඊට පස්සේ මේ කොටුවට දාලා උදාහරණ ටික මෙන්න මෙතන යටින් දාන්න හරි වීඩියෝ පෝස්ට් කරලා දාගන්න ඉක්මනට එඩින් ඉක්මනට දාන්න වීඩියෝ පෝස්ට් කරලා හරිද හරි දැන් අනන්තයේ බිඳුවෙනි බලය වගේ ගත්තොත් එම් බලන්න අනන්තයේ බිඳුවෙනි බලය ගත්තොත් එම් කීයක් වෙයිද අපි දන්නවා මම උදාහරණයක් ගන්න බලන්න දැන් 2 බිඳුවෙනි බලය ගත්තොත් 1යි හරි 99 බිඳුවෙනි බලය ගත්තොත් 1යි ඕනෑම සංඛ්‍යාව බිඳුවෙනි බලය ගත්තොත් 1යිනේ හරි බිඳුවේ බිඳුවෙනි බලය ගත්ත අර්ථ දැක්කන්නේ නැහැ මම එකක් පැත්තකින් දාන්න හරිද බලන්න දැන් බිඳුවේ බිඳුවෙනි බලය ගත්තත් ඒක අර්ථ දැක්කන්නේ නැහැ හරි අනන්තයේ බිඳුවෙනි බලය ගත්තත් ඒක අර්ථ දැක්කන්නේ නැහැ හරි අනන්තයේ බිඳුවෙනි බලය අර්ථ නොදැක්කේ බිඳුවෙනි බලය ගත්තත් ඒකත් අර්ථ දැක්කන්නේ නැහැ බිඳුවෙනි බලය බිඳුව කිව්වොත් ඒක වැරදි. හරි. එතකොට බිඳුවෙනි බලය බිඳුව කිව්වොත් වැරදි. හරි. එතකොට මේ උදාහරණයට අනුව හරි අනන්තයේ බිඳුවෙනි බලය 1 කියලා කිව්වොත් ඒක වැරදි. හරිද? බලන්න. හරි. දැන් මෙතන අලුතෙන් දාපු ටික දාගන්න වීඩියෝ පෝස්ට් කරලා මේ කොටුව දාලා ඊට අටින් මේ ටික දාන්න හරි ඊට පස්සේ එතන උදාහරණ ටික දාන්න ඊට පස්සේ මේ කොටුව යටින් මේ ටික දාලා හරි ලියා ගන්න මේක වැරදි කියලා දාන්න මේ කොටුවට මේක ලිව්වා මේක වැරදි කියලා දාන්න දාන්න වීඩියෝ පෝස්ට් කරලා ඒ ටික අඩුපාඩු ටික හදාගන්න හරිද ලියාගත්තද හරි දැන් බලන්න දැන් ශූන්‍ය සහ අනන්තය ආශ්‍රිත අංක ගණිතම ප්‍රතිඵල ටිකට ඔය ටික තමයි කතා කරන්න දෙන්නේ. ඒතර මේ ටික හොඳටම ඇති. හරි. දැන් ඉස්සරහට ලොකු ලොකු පාඩම් තියෙනවා. ඒ පාඩම් වලදී ත්‍රිකෝණමිතිය තියෙනවා, සීමාව, අවකලනය, අනුකලනය. තව ඉතින් යාළුවෝ ගිය බීජ ගණිතමේ තව පාඩම් ගොඩක් තියෙනවා. හරි. ඒතර ඒවැදී බොහෝ අවස්ථාවලදී මෙන්න මේ ප්‍රතිඵල ටික භාවිතා වෙනවා. මේ ප්‍රතිඵල ටික විතරනේ මම මේ කලින් තාටිය ලිව්වනේ කොටු කරලා ලිව්වනේ. ඒ සියල්ලෙන්ම ඕනගේ ඒ කියන්නේ ඕන අවස්ථාවක ඕන ප්‍රතිඵලය භාවිතා වෙනවා. හරිද? එතකොට මේ ටික ඔයා මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්. එතකොට මම හැම එකටම හේතුවක් කිව්වනේ. කොහොමද ආවේ කියලා හේතුවක් කිව්වා. ඒතර හේතුවත් එක මතක තියාගත්තාම ඔයාලට මේ සියල්ලම හොඳට මතක තියාගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා මේ ටික කටපාඩම් කරන ගත්තොත් එහෙම. ඔයා කටපාඩම් කරනවා. හරි මෙහෙම. අනන්තයෙන් අනන්තය අර්ථ නොදැක්කේ. අනන්තය වෙදීම අනන්තය අර්ථ නොදැක්කේ. එහෙම කියලා පාඩම් කරන ගියොත් එහෙම ඔක පැටලෙනවා ඔයාට. ඔක මතක හිටින්නේ නැහැ. හේතුවත් එක්කම තියාගත්තොත් එමට මතක හිටිනවා. හරි? ඒ නිසා හැම එකම හේතුවත් එක්ක කිව්වනේ. ඒතර මේක ඔයාලට අමතකයි නම් ඒ හේතුව අමතකයි නම් ඔයා නැවත නැවත මේ වීඩියෝ බලලා හරි දැන් මේ ලයිව් ඉවරනට පස්සේ රෙකෝඩින් වල නැවත බලන්න පුළුවන්. ඒතර ඒක ආයි බලලා ඒ ටික මතක තියාගන්න හේතුව මතක තියාගන්න කොහොමද මේ උනේ කියලා. හරිද? හරි. එතකොට ඔය ටික තමයි අද දවසේ කතා කරන්න තියෙන්නේ. ඒතර සමීකරණ විසඳීමේ තුන්වෙනි කොටස එනත මූලික ගණිතයේ 13 වෙනි කොටස මම මෙතන ඉවර කරනවා. සමීකරණ විසඳීම තාම ඉවර නැහැ. අපිට තව එක සමීකරණ වර්ග ඉතුරුලා තියෙනවා වර්ගජ සමීකරණ. ඒතර ඔයගොල්ලෝගේ A සිලබස් එකේ වර්ගජ සමීකරණ සහ වර්ගජ ශ්‍රිත කියලා ලොකු පාඩමක් තියෙනවා. හරි. ඒතර ඒකෙදී ඒ ටික සම්පූර්ණයෙන් කතා කරනවා. නමුත් අර ගණිතයේදී සහ ඔයගොල්ලෝගේ ෆිසික්ස් වල ඒ කියන්නේ භෞතික විද්‍යාව යම් සුළු කිරීම වලදී වර්ගජ සමීකරණ විසඳන්න භාවිත වෙන නිසා මූලික ගණිතයේ යටතේ මම වර්ග සමීකරණ විසඳන ආකාරය කියලා දෙනවා. හරි. ඒතර ලොකු පාඩම තරම් ඇදලා කියලා දෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය ටික කියලා දෙනවා. හරි. ඒතර වර්ග සමීකරණ විසඳන්න මම කෙටියෙන් කියන වර්ග සමීකරණ විසඳන ක්‍රම තුනක් තියෙනවා. ඔයාලා තමයි සාධක වෙන් කිරීමේ ක්‍රමය. හරි. ඒතර වර්ග ශ්‍රිතය සාධක වෙන් කිරීම යටතේ අපි කතා කරන මූලික ගණිතයේදී. ඒතර ඒ ආකාරය තමයි වර්ග සමීකරණ සාධක වෙන් කරන්නේ. හරි. ඒතර මම ඒ කියන්නේ ඊළඟ දවසේ මම ඊට කියලා දෙන්නම්. දැන් ටිකෙන් දල වශයෙන් අහගන්නකො. ඊළඟ වර්ග පූර්ණය කිරීමේ ක්‍රමවලින් වර්ග සමීකරණ විසඳන්න පුළුවන්. ඊළඟ වර්ග සමීකරණ විසඳන තව සූත්‍රයේ ක්‍රමයකුත් තියෙනවා.
ඒ සියල්ලම කොහොමද මොනවාද කොහොමද සුළු කරන්නේ මොකද්ද ක්‍රමය කොහොමද පියවර ඒ සියල්ලම මම ඊළඟ කොටසෙන් කියලා දෙන්නම්. ඒ කියන්නේ සමීකරණ විසඳීම් වල 4 වෙනි කොටස. හරි. ඒ මූලික ගණිතයේ 14 වෙනි කොටස. හරිද? ඒතර ඒකෙන් වර්ග සමීකරණ ගැන සම්පූර්ණ විස්තරයක් කියලා දෙන්නම් මම ගණන් ටිකුත් එක්ක. හරි. එහෙනම් අද සමීකරණ විසඳීම 3 කොටස මම මෙතන ඉවර කරනවා. එහෙනම් ඊළඟට තියෙන්නේ සමීකරණ විසඳීම 4 කොටස. නැත්නම් මූලික ගණිතයේ 14 වෙනි කොටස තමයි ඊළඟට තියෙන්නේ. එහෙනම් ඒකේ හමු වෙමු. එහෙනම් අද කොටස මෙතන ඉවරයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.